ළමයි මාව ඇහෙනවද? කවුරු හරි chat එකේ දාන්න මේ මාව ඇහෙනවද කියලා. කවුරු හරි chat එකේ දානවද හරියටම මාව ඇහෙනවද නැත්නම් කැඩි කැඩි ඇහෙන්නේ? හරි ඇහෙනවනේ. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඒක පේනවද කියලා මට පොඩ්ඩක් කියන්න. හරි ස්ක්‍රීන් එකේ නෝට් එකක් ෂෙයා වෙලා තියෙනවා. ඔයාලට පේනවද? හරි පේනවනේ. හරි මුලින්ම අපි පාඩමට යන්න කලින් මේ සිලබස් එකේ මොනවද තියෙන්නේ කියලා අපි චුට්ටක් බලලා ඉමු. මේක තමයි ඔයාලගේ මේ FYQ වලට දීලා තියෙන, يعني යුනිවර්සිටි එකෙන් UCSE එකෙන් දීලා තියෙන මේ හෑන්ඩ් බුක් එක වගේ එකේ තමයි මෙන්න මේ සිලබස් එකේ මොනවද තියෙන්නේ කියන එක දාලා තියෙන්නේ. එතකොට මේ ඔයාලා fit.fit.lk කියන සයිට් එකට ගියොත් මෙතන මේ තියෙනවා fit.fit.lk කියන මේ සයිට් එකට ගියොත් එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් fit එක සම්බන්ධ ගොඩාක් විස්තර එතන තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ ඒ සයිට් එකේ තමයි ඔක්කොම මේ විස්තර දාලා තියෙන්නේ. ඒගොල්ලෝගේ මේ මොකක්ද ළමයිට දීලා තියෙන හෑන්ඩ් බුක් එක ඒකත් එතන තියෙනවා. ඔයාලට අරගෙන මේ සිලබස් එක ගැන අදහසක් ගන්න පුළුවන්. ඒක කියවලා පොඩ්ඩක්. හරි. එතකොට මේකේ අපි පාඩම් බැලුවොත් මම ඊයේත් කිව්වා පාඩම් 16ක් තියෙනවා. ඔක්කොම පාඩම් 16යි. එතකොට මේ පාඩම් වල ටිකක් වැඩිපුර බරක් තියෙන පාඩම් මොනවද කියලා අපි බැලුවොත් එහෙනම් මෙන්න මේ recognizing nouns verbs and articles කියලා පාඩමක් තියෙනවා. මෙන්න හතරවෙනි එක. මෙන්න මේ හතරවෙනි පාඩම. ඒක ටිකක් ඔයාලට ගොඩක් අර grammar part එක තමයි තියෙන්නේ. කියන්නේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා tenses. active voice, passive voice ඒවා ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ කොහොමද noun එකක් මේ අර දැන් අපි අවස්ථා තුන තියෙනවානේ. present tense එක තියෙනවා, past tense එක තියෙනවා, past participle එක තියෙනවා. ඔය විදිහට මේ අවස්ථාවල් අනුව වෙනස් වෙන්නේ කොහොමද? එක එක tense එකත් එක්ක කොහොමද පාවිච්චි කරන්නේ? මේ වගේ ගොඩක් දේවල් මේ පාඩමේ තියෙනවා. ඊළඟට ඔයාලට ටිකක් බර පාඩමකට තියෙන්නේ මේ recognizing adjectives and adverbs කියන පාඩම. ඒකෙත් ඔයාලට සාමාන්‍යයෙන් adjectives adverbs යෙදෙන අවස්ථා ගැන පොඩ්ඩක් ටිකක් අර වැඩිපුර ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. දැන් අර මම අර ඊයේත් කිව්වා ඉංග්‍රීසි එක අපිට සම්පූර්ණ කඩපාඩම් කරලා ලියන්න පුළුවන් එකක් නෙමෙයි. අපි concept එකක් තේරුම් ගන්න ඕනේ. මේක කොතනද යෙදෙන්නේ? මේක කොතනද පාවිච්චි කරන්නේ? මෙන්න මේ tense එක කොතනද use කරන්නේ? මේ tense එක මොන වෙලාවටද use කරන්නේ? අන්න ඒ වගේ අපි මේව හරියට දැනගෙන ඉන්නවා නැත්නම් අපි exam paper එකේදී පොඩ්ඩක් හිර වෙනවා. ඊළඟට ඔයාලට තව බර පාඩමක් තමයි මේ reported speech කියන පාඩම. එතකොට මේ reported speech කියන පාඩමේදී තියෙන්නේ අර ඔයාලා අහලා ඇති සමහර විට මේ direct සහ indirect speech කියලා දෙකක් ගැන. direct speech කියන්නේ මම මේ දැන් කතා කරන විදිහ. මම කෙලින්ම ඔයාලට කෙලින්ම මේ කතා කරනවා. කියන්නේ මගේ ඉස්සරහා ඉන්න කෙනෙකුට මම කතා කරනවා. ඒක තමයි direct speech කියන්නේ. indirect speech කියන්නේ අපි තව කෙනෙක් කියපු දෙයක් ගිහිල්ලා ඒක අහගෙන අපි තව කෙනෙකුට කියනවා. දැන් මෙතන මම කියන එක අහගෙන ගිහිල්ලා ඔයාලා ඔයාගේ යාළුවෙකුට කියනවා. අන්න ඒ වගේ තමයි ඔය indirect speech කියන එක. එතකොට එතනත් ඔයාලට ටිකක් ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. එතකොට එතෙන්ට එනකම් ගොඩක් තියෙන්නේ grammar part එක. ඊට පස්සේ එතෙන්ට එනකම් නෙවෙයි 12 වෙනි පාඩම. ඔව් 11 වෙනි පාඩමට එනකම් ඔයාලට grammar සම්බන්ධයෙන් ගොඩක් ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. එතනින් එහාට 12 වෙනි පාඩමේ ඉඳන් ඉස්සරහට යනකොට ඔයාලට තියෙන්නේ ජෙනරල් නොලෙජ් එකට අවශ්‍ය ඒවා. ඒ කියන්නේ ඔයාලගේ එදිනදා ජීවිතයට පාවිච්චි කරන්න ඕන වෙන දේවල් තමයි ගොඩක් එතනින් එහාට තියෙන්නේ. ඔය ලෙටර් එකක් ලියන්නේ කොහොමද? ෆෝමල් ලෙටර්ස්, ඉන්ෆෝමල් ලෙටර්ස්, CV ඊට පස්සේ කොහොමද රිපෝට් එකකට අපි කියනවා. අපි හිතමුකෝ මොකක් හරි රිපෝට් එකක් හදනවා, එසේ එකක් ලියනවා, පැරග්‍රාෆ් එකක් ලියනවා. ඒව කොහොමද කරන්නේ? පැරග්‍රාෆ් එකක් ලියනකොට නැත්නම් එසේ එකක් ලියනකොට අපි අනුගමනය කරන ක්‍රම මොනවද? අපි මේ ෆලෝ කරන්න ඕන ඉන්ස්ට්‍රක්ෂන්ස් මොනවද? අන්න මේ දේවල් ගොඩක් මෙන්න මේ පාඩම් වල තියෙනවා. එතකොට ඔයාලට මෙන්න මේ 12 වෙනි පාඩමේ ඉඳන් තියෙන ඒවායේ ටිකක් අර හරියටම පාඩම් කරගෙන ගිහින් ලියන්න පුළුවන් දේවල් ටිකකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි එසේ එකක් ගත්තොත් එසේ එක බොඩි එක තියෙනවා, ඇබ්ස්ට්‍රැක්ට් කියලා එකක් තියෙනවා, සමරි කියලා එකක් තියෙනවා. ඔය වගේ ඒ සමරි කියන්නේ මොකක්ද? අන්නේවත් පාඩම් කරලා තමයි ලියන්න තියෙන්නේ. එතකොට ඔයාලා ඉංග්‍රීසි වචනත් එක්ක ටිකක් ෆැමිලියර් වෙන්න වෙනවා.
මොකද ඔයාලගෙන් අහනකොට කෙලින්ම අහන්න පුළුවන් දැන් ඔකේ රයිටින් ප්‍රොසෙස් කියන එකේ පියවරවල 4ක් තියෙනවා. අන්න ඒ පියවර 4 ඩිලීට් නෑ. මොකද ඒ වචන වලින්ම ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. හරි. ඔයාලට දැනට VLE notes මම හිතන්නේ හම්බ වෙලා ඇති. VLE notes බැලුවා නම් සමහර විට මේ පාඩම් ටික ගැන ඔයාලට අවබෝධයක් ඇති. පොඩි හරි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ඇති මෙතන මේ පාඩම් ඇතුලේ මොනවද තියෙන්නේ කියන එක. හරි. කොහොමත් මේ හැම පාඩමකටම ඔයාලට ෂෝට් නෝට් එකකුයි ක්විස් එකකුයි හම්බ වෙනවා. එතකොට ඒ ෂෝට් නෝට් එකයි ක්විස් එකයි ඔයාලා අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න ඕනේ. කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම ඒව කරන්න ඕනේ දැන්. මම ක්ලාස් එකේදී කරනවා ඩිස්කස් කරනවා ඔයාලගේ හැම පාඩමක්ම ඉවර වුණාම ඒ පාඩමට අදාළ ක්විස් එක අනිවාර්යයෙන්ම කරනවා. ඊට අමතරව ඔයාලට කාලයක් යද්දී අමතක වෙන්න පුළුවන් නේ. දැන් ඔයාලට සබ්ජෙක්ට් තුනක් තියෙනවා. පාඩම ගොඩක් තියෙනවා. එතකොට ඒ පාඩමේ මොනවද තිබ්බේ මේ පාඩමේ මොනවද තිබ්බේ කියලා අමතක වෙන්න පුළුවන්. ඒකත් එක්ක ඔයාලට ලේසි ක්විස් එක කරන එක. එතකොට ඔයාලට පාඩම ආපහු මුලින් ඉඳන් බලනවට වඩා හොඳට මතක් වෙනවනේ. එතකොට ඒක ඔයාලා මුලින් ඉඳන් වැඩ කරගෙන යන විදිහක් හදාගන්න. මොකද ඔයාලට දැන් ලොකු කාලයක් නැහැනේ. දැන් සාමාන්‍යයෙන් FYD එක අපි වුණත් ක්ලාස් කරන්නේ සාමාන්‍යයෙන් මාස දෙකක්වත් වගේම තියෙනවා නම් විතරයි. දැන් මේ පාර ගොඩක් හයි ඩිමාන්ඩ් එක මත අපිට කරන්න අපි හිතුවා දැන් ගොඩක් ළමයි අහපු නිසා ක්ලාස් එක කරමු කියලා. ඒකත් එක්ක තමයි ක්ලාස් එක කරන්න පටන් ගත්තේ. හැබැයි පොඩි කාලයක් තියෙන නිසා අපි කැපවීම අපි ගත්තොත් 120ක් වගේ. ඉතුරු 180ම ඔයාලගේ පැත්තෙන් තමයි මේ ඒ කැපවීම තියෙනවා. අපි කොච්චර මේ ක්ලාස් කරලා මොනවා කරත් ඔයාලා වැඩ කරන මේ ප්‍රමාණය මත තමයි ඔයාලගේ පාස්ද ෆේල්ද කියන එක තීරණය වෙන්නේ. අපි මොන ක්ලාස් එක කරත් දැන් සමහර විටම ක්ලාස් එකට ආවම ඇති. නෑ ක්ලාස් එකට ඇවිල්ලා මදි. මොකද ක්ලාස් එකේ කරන්නේ ඔයාලට යන්න ඕන පාස් එක පෙන්නන එක. මෙන්න මේ ටික මේ ටික තමයි ඔයාලා ඉගෙන ගන්න ඕනේ. මේවා තමයි ඔයාලා දැනගන්න ඕනේ. මෙන්න මේ දේවල් ටික හොඳට බලාගන්න කියලා අපි කියනවා. ඒක කරනවද නැද්ද කියන එක ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. එතකොට ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. මාසයක් සති 5ක්වත් නෑ මම හිතන්නේ. මාසයක් හෝ සති 5ක්. එතකොට ඒ කාලය ඇතුළත ඔයාලට කරන්න ලොකු වැඩක් තියෙනවා. ඒ නිසා ඒ ටික හොඳට ඔළුවේ තියාගෙන දැම්ම ඉඳන්ම වැඩ කරන්න. හරි. එතකොට දැන් සිලබස් එක ගැන ඔයාලට මම හිතන්නේ අදහසක් ඇති. මේකේ මේ ඔයාලට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වල අර කතා කරන්න ඕන වෙන ඒ දේවල් තමයි ගොඩක් මේකේ ෆලෝ කරන්නේ. මුල් පාඩම් ටිකේ 10 11 පාඩම් වලට එනකම් අපි කතා කරද්දී අපිට ඕන වෙන දේවල් ගොඩක් මේකේ තියෙනවා. එතනින් එහාට තියෙන්නේ ඔයාලගේ ඉන්ඩස්ට්‍රි ලෙවල් එකට යද්දී ඔයාලට ඕන වෙන දේ. ඒ කියන්නේ ඔයාලා ජොබ් එකකට යද්දී මොනවද ඔයාලට ඕන වෙන ඒ දේවල් ඔයාලා හදාගන්න ඕන දේවල් CV එකක් වගේ දෙයක් නැත්නම් බිස්නස් එකට එකක් වගේ දෙයක් ලියාගන්නේ කොහොමද ඒවා තමයි ඉතුරු පාඩම් ටිකේ තියෙන්නේ 12 ඉඳන් 16ට යනකම්. එතකොට ඔයාලා මේවත් චුට්ටක් ඉගෙනගෙන යන එක හොඳයි. මම එදත් කිව්වා මම හිතන්නේ ඊයේ මම ක්ලාස් එකේදී කිව්වා මෙන්න මේ FIT එකේ ඉංග්‍රීසි වලට තියෙන ඒවා දැන් ඔයාලා FIT එක කරලා ඉස්සරහට BIT එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? දැන් ඔයාලගේ ඉස්සරහට මුලින්ම FIT එක සොරි. මුලින්ම ඔයාලා FIT එක ගන්න. මේක පොඩ්ඩක් ලියන්න අමාරුයි. ඉතින් මේ මුලින්ම ඔයාලා FIT එක ගන්න. ඊට පස්සේ ඔයාලා BIT එකකින් කෙලින්ම යන්නේ. ඊළඟ දැන් ඔයාලා FIT එක කරලා ඊට පස්සේ ඔයාලා BIT එකට යන්න. BIT එකට යද්දී ඔයාලට හම්බ වෙනවා communication skills. හරිද? CSK කියන්නේ කොහොමද? communication skills කියලා ඔයාලට හම්බ වෙනවා සබ්ජෙක්ට් එකක්. හරිද? ඒ සබ්ජෙක්ට් එකේ ගොඩක් මේ උගන්වන ඉංග්‍රීසි තමයි තියෙන්නේ. එතකොට මම හිතන්නේ මට මතක විදිහට මේ සෙකන්ඩ් සෙම් එකේ දුන්නේ තමයි තියෙන්නේ. සෙකන්ඩ් සෙමිස්ටර් එකේ තියෙනවා. ඊළඟට තියෙනවා තවත් මොකක් හරි සෙමිස්ටර් එකක්. හතරද පොඩිද? ඒකෙන් තියෙනවා තව CSK 2 කියලා. ඒ කියන්නේ communication skills 2 කියලා. මෙන්න මේ communication skills 1 එකේ තියෙන්නේ ටිකක් සරල කතන්දරයක්. මේ communication skills 2 කියන එකේ තියෙන්නේ ගොඩක් documentation part එකක්. එතකොට ඒ documentation part එකත් මම මෙතනදී පොඩ්ඩක් ටච් කරගෙන යනවා අර පැරග්‍රාෆ් එකක් හදාගන්න විදිහ අන්න ඒ දේවල් මෙතනින් පොඩ්ඩක් ටච් වෙනවා. එතකොට ඔයාලට මෙතන මේ ඉගෙන ගන්න දේවල් එතනදිත් උදව්වක් වෙනවා. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. හරි. අපි මේකේ පළවෙනි පාඩම මොකක්ද කියලා බැලුවොත් එහෙම මේ ඔයාලගේ VLE එකේ දීලා තියෙන නෝට් එක. මම හදපු නෝට් එකකුත් තියෙනවා. මේකෙත් දාලා තියෙන්නේ මේ අර දේවල් ටිකම තමයි. ඊට වඩා ඊට අමතරව පොඩි පොඩි දේවල් ටිකක් තව ඇඩ් කරලා තියෙනවා. එච්චරයි වෙනස්කට තියෙන්නේ.
හරි. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මේකේ මේ නෝට් එකේ මොනවද තියෙන්නේ බලමු. මේකේ පළවෙනි පාඩමේ අපිට මාතෘකාව විදිහට දීලා තියෙන්නේ getting to know each other. ඒ කියන්නේ මොකක්ද? එකිනෙකාව හඳුනා ගැනීම කියන එක තමයි ඔය getting to know each other කියන්නේ. දැන් හරි. දැන් මම මෙහෙම හිතන්නම්කෝ. දැන් මම අලුතෙන් යනවා මොකක් හරි ඉස්කෝලේකට. දැන් මේ ඉන්නේ ඉස්කෝලේ ඉඳන් අලුත් ඉස්කෝලේකට යනවා. ඒ අද්දි මට අලුත්ම යාළුවෝ ටිකක් නේ හම්බ වෙන්නේ. එතකොට මම එයාලව දන්නෙත් නෑ. එයාලා මාව දන්නෙත් නෑ. එතකොට අපි එකිනෙකා හඳුනා ගැනීම කියන්නේ අන්න ඒ වගේ මම අලුත් ඉස්කෝලේකට නැත්තම් අලුත් තැනකට ගිහිල්ලා අපි අඳුරන්නේ නැති කට්ටියක් එකට එකතු වෙලා එකිනෙකාව හඳුනා ගන්නවා. දැන් මේ යාළුවම මම හඳුනා ගන්නවා, ඒ යාළුවා මාව හඳුනා ගන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. මෙන්න මේකේ අපිට එක්සැම්පල් එකක් විදිහට කන්වර්සේෂන් එකක් දීලා තියෙනවා. දැන් ඔයාලගේ ප්‍රශ්නවලත් මෙන්න මේ වගේ කන්වර්සේෂන් දෙනවා. දීලා අහනවා මෙන්න මේ දැන් හිතන්නකෝ නිමල් කියන කෙනා මෙන්න මෙහෙම දෙයක් කියනවා. කමල් කියන කෙනාත් මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඊළඟට අහනවා ඊළඟට නිමල්ගේ රෙස්පොන්ස් එක මොකක් වෙන්න පුළුවන්ද කියලා වගේ ප්‍රශ්න අහන වෙලාවල් තියෙනවා. හරි. එතකොට දැන් මෙතන අපි ගත්තොත් එහෙම නිමල් කියනවා hello I am නිමල් සේනාරත්න කියලා. කමල් කියනවා hi my name is Kamal Wanatunga but please call me Kamal කියලා කියනවා. ඊළඟට නිමල් කියනවා nice to meet you Kamal you can call me නිමල්. ඊළඟට කමල් කියනවා okay and what's your last name again? නිමල් කියනවා සේනාරත්න කියලා. හරි. මෙන්න මේක තමයි getting to know each other කියන්නේ. මේ නිමල් සහ කමල් කියන දෙන්න. නිමල් කමල් කියන දෙන්න එකිනෙකාව හඳුනලා දෙන්නේ නෙමෙයි. හඳුනන්නේ නැහැ. ඒ දෙන්න අලුතෙන්ම ඒ දෙන්නව ඉන්ට්‍රොඩියුස් කරගන්න. නැත්තම් තම තමන්ම හඳුනගන්න එක තමයි කරන්නේ. අනිත් එක්කෙනාව හඳුනා ගන්නවා. ඒක තමයි මෙතන වෙන්නේ. මේ කන්වර්සේෂන් එකකින් ඔයගොල්ලෝ කරලා තියෙන්නේ ඒක. හරි. ඊළඟට තව එකක් තියෙනවා. At their first English class, they introduce themselves to the class. මේකෙදි කියන්නේ අර ඔයාලා සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලේ එහෙම පොඩ්ඩක් ඒක දන්න ඇති. දැන් හිතන්නකෝ අපි එක පන්තියකට නම් තව පන්තියකට යද්දී අපේ පන්ති කඩලා යාළුවෝ මික්ස් කරලා නැත්තම් එක එක යාළුවෝ එක එක පන්තියකට වැටෙනවා. ඊට පස්සේ අලුත් ටීචර් කෙනෙක් හම්බ වෙනවා. අන්න ඒ වගේ දේවල් අපිට වෙනවා. දැන් හිතන්න අපිට අලුත් ටීචර් කෙනෙක් හම්බෙලා ඒ ටීචර් අපිව අඳුරන්නේ නැහැනේ. එතකොට ඒ ටීචර් කියනවා දැන් එක එක ළමයන් එක්කලා තමන් ගැන සරල විස්තරයක් කියන්න. නැත්නම් තමන්ව සරලව හඳුන්වලා දෙන්න කියන. අන්න ඒ වෙලාවට තමයි මෙන්න මේ වගේ අපිට පැරග්‍රාෆ් එකක් වගේ ඕන වෙන්නේ. මෙතනදී මේ නිමල් කියන කෙනා කියනවා hi I am නිමල් සේනාරත්න I am from Kandy I studied at Kingswood College Kandy my interests are reading book and playing the guitar basketball and swimming are my favorite games I am quite happy to be selected to the UCSC කියලා කියනවා. එතකොට මෙයා මොකද කරලා තියෙන්නේ? මෙයාව තවත් පිරිසකට හඳුන්වලා දීපු එකක් තමයි මෙයා කරලා තියෙන්නේ. ඊළඟට කමල්ගෙත් අන්න ඒ වගේම ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. Hello everybody. I am Kamal Wanatunga from Markada. I studied at Rahula College Markada. I like watching movies and playing badminton. I am really happy to be with you all here at UCSC කියලා කියනවා. එතකොට මෙතන කමලුත් එයාව හඳුන්වලා දීපු එකක් තමයි කරලා තියෙන්නේ. දැන් මේක ඔයාලට කොයි වෙලාවකට තුමනා වෙන්නේ කියලා කල්පනා කරොත් එහෙම ඔයාලා හිතන්න ඔයාලා යනවා ඉන්ටර්විව් එකකට. ඒ ඉන්ටර්විව් එකට යද්දී මුලින්ම අපි කවුද කියලා අපි හඳුන්වලා දීලා ඉන්න එකයි. ඉන්ටර්විව් එකකට ගියාට පස්සේ මුලින්ම අපිට බෑනේ නිකන් ගියපු ගමන් අපේ සර්ටිෆිකේට් එක දීලා බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට අපි අපිව හඳුන්වලා දෙන්න ඕනේ. අපේ තියෙන දක්ෂතා අපි මොනවද ඇකඩමික් ක්වොලිෆිකේෂන් ඊට පස්සේ අපේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් තියනවා නම් ඒවා ඒ දේවල් අපි ඔක්කොම හඳුන්වලා දෙන්න ඕනේ. ඒ වගේ වෙලාවට අපිට මෙන්න මේ වගේ පැරග්‍රාෆ් උදව් වෙනවා. මෙතන නුවන්ගි කියලා තව කෙනෙක්ගේ පැරග්‍රාෆ් එකක් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන්ම මම ඔයාලට නෝට් එක දෙනවා. හරිද? මේක අපිම හදපු නෝට් එකක්. කියන්නේ මමම හදපු නෝට් එකක් තියෙන්නේ. මේකෙත් අරගෙන්ම ගත්ත එක්සැම්පල්ස් තමයි දාලා තියෙන්නේ. මොකද මම වෙන එක්සැම්පල්ස් දැම්මේ නැහැ. මේ ඔයාලගේ ලියවිලි එක බේස් කරගෙන තමයි නෝට්ස් හදලා තියෙන්නේ. දැන් සමහර ඒවාට නම් මේ වෙනම බාහිර කියන්නේ එක්ස්ටර්නලි මම ගත්ත එක්සැම්පල්ස් එහෙම දාලා තියෙනවා. සමහර ඒවා එක්ස්ප්ලেইন කරන්න ඕන වුණාම ඒ නැතුව හැම එකම ලියවිලි එකට උඩින් ගිහිල්ලා නැත්නම් ලියවිලි එකට අදාළ නැති ඒවා මම එහෙම දාන්න නැතුව තමයි ගොඩක් මේ නෝට්ස් හදන්නේ. නැත්නම් ඔයාලට හිතෙන්න පුළුවන් නේ ඕනට වඩා වැඩි නෙට් කාර්ඩ් කියලා. ගොඩක් මම අර පුළුවන් තරම් ඔයාලට සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි නෝට් එක හදලා තියෙන්නේ.
හරි. ඊළඟට මේකේ ටාස්ක් එකක් වගේ එකක් දීලා තියෙනවා introduce yourself to the class කියලා. මේක ඔයාලා හොඳම වැඩේ තමයි චූටි කොලයක් අරගෙන ඔයාලා ගැන ඔන්න ඔය වගේ මෙන්න මේ උඩ තියෙන brief introduction එක වගේ එකක් ඔයාලා ඔයා ගැන ලියා ගන්න. ඒ ලියලා බලන්න. එතකොට ඔයාලට මතක හිටිනවා මෙන්න මෙතන අපි සාමාන්‍යයෙන් අපිව ඉන්ට්‍රොඩියුස් කරන වෙලාවේදී කොහොමද මොනවද පාවිච්චි කරන්න ඕන phrases කියලා. දැන් මෙතන දාලා තියෙනවා hi my name is my name is කියලා තමන්ගේ නම දාන්න පුළුවන්. ඊළඟට hello everybody good morning good morning morning වෙලාවේ කතා කරනවා නම් everyone good morning everyone ඒ විදිහට අපිට කියන්න පුළුවන්. එතකොට මේ ෆ්‍රේස් ගැන චුට්ටක් මතක තියාගන්න. මොකද ඔයාලගේ මේ ප්‍රශ්නවල අහන්න පුළුවන් අපිව ඉන්ට්‍රොඩියුස් කරද්දී අපි පාවිච්චි කරන නැත්තම් කන්වර්සේෂන් එකක් පටන් ගන්නදී අපි පාවිච්චි කරන ෆ්‍රේසස් මොනවද කියලා අහන්න පුළුවන්. එහෙම වුණොත් මෙන්න මේ ෆ්‍රේසස් මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟට ටාස්ක් 2 කියලා තව එකක් දීලා තියෙනවා. Talk to your neighbor and get to know each other and collect personal information from your friends. මේක කියන්නේ උඩේකේ මොකද කියන්නේ? කමම හඳුන්වලා දෙන්න තමයි කියන්නේ. දැන් මෙතන කියන්නේ එකිනෙකාව හඳුනගන්න පාවිච්චි කරන මොනවද? phrases වගේ ගැන තමයි කියන්නේ. මේකේ hi are you නිල්. yes I am. නැත්නම් no I am not. මෙන්න මේ yes I am එකේ no I am not එකේ වෙනස කතා කරොත් hi are you නිමල් කියලා අහුවොත් yes I am කිව්වොත් ඔව් මම තමයි නිමල් කියන අදහස තමයි එන්නේ. no I am not කිව්වොත් නෑ මම නිමල් නෙවෙයි කියන අදහස තමයි. කියන්නේ ඒ අදහසින් තමයි no I am not කියන එක කියන්නේ. ඊළඟට nice to meet you. අපි සාමාන්‍යයෙන් කාව හරි කියන්නේ අලුතෙන්ම හඳුනාගත්ත කෙනෙක් හරි නැත්නම් අපි ගොඩක් කාලෙකින් දැකපු නැති කෙනෙක් හරි එහෙම හම්බුනොත් අපි කියනවා nice to meet you කියන. so I am see you later. මේකෙත් කියන්නේ ඔව් මටත් මේ ඔයාව හම්බුනේ ගොඩක් සතුටුයි. පස්සේ හම්බෙමු කියලා තමයි මෙතන කියන්නේ. ඒ so I am කියන්නේ අර මටත් සතුටුයි ඔයාව හම්බුනේ එකට කියන අදහසින් තමයි දාලා තියෙන්නේ. ඊළඟට have a good evening, goodbye, have a nice day. ඔයයින් ඔක්කොම එකම වගේ තමයි. ඉතින් අර conversation එකක් ඉවර කරද්දී තමයි සාමාන්‍යයෙන් have a good evening, see you later. ඊළඟට goodbye, have a nice day. මේ nice to meet you කියන එකත් ගොඩක් වෙලාවට conversation එක end එකදී වගේ තමයි අපි නැත්නම් අවසානයේදී වගේ තමයි අපි පාවිච්චි කරන්නේ. ඊළඟට what's your name? ඒ කියන්නේ ඔයාගේ නම මොකක්ද? where are you from? ඔයා කොහෙන්ද ආවේ? I am from කියලා අපිට කියන්න පුළුවන් අපි කොහෙන්ද ආවේ කියන එක. ඊළඟට what's your school? where did you study? ඔය වගේ අපිට අහන්න පුළුවන්. හරි. දැන් ඔයාලා මගේ නෝට් එක දැක්කොත් එහෙම ඒකේ මේ useful phrases ටික දාලා තියෙනවා. useful phrases to introduce yourself. ඊළඟට useful phrases to get to know each other and collect personal information. ඔය විදිහට දාලා තියෙනවා. ඊළඟට මම මෙතන biography සහ autobiography කියලා දෙකක් ගැන කතා කරලා තියෙනවා. ඔය biography එකක් කියන්නේ life story එකක්. ඒ කියන්නේ ජීවිත කතාව කියන එක. ඔය biography කියන එකට තමයි අපි අර කියන්නේ මේ මොකක්ද මේ චරිතාපදානය නේද ඒකට කියන්නේ මම හිතන්නේ ඔව්. හරිද චරිතාපදානය තමයි තමන්ගේ ජීවිත කතාව හෝ තමන්ගේ ජීවිත කතාව මේ පුද්ගලයෙක්ගේ ජීවිත කතාව අපි පොතක් විදිහට ලියන්න නැත්නම් ස්ටෝරි එකක් කතාවක් විදිහට ලියනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මගේ ජීවිත කතාව වෙන කෙනෙක් කතාවක් විදිහට ලියනවා. ඒකට තමයි අපි බයෝග්‍රැෆි එකක් කියන්නේ. දැන් අපි උදාහරණයකට ගමුකෝ. අපි නෙල්සන් මැන්ඩෙලා වගේ කෙනෙක් ගමුකෝ. දැන් නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව මං ගිහින් මේ පොතක් විදිහට ලියනවා. නැත්නම් ස්ටෝරි එකක් විදිහට ලියනවා. අන්න ඒවට අපි බයෝග්‍රැෆි කියලා කියනවා. ඊළඟට ඔටෝබයෝග්‍රැෆි කියන්නේ තමන් ගැනම තමන් කතන්දරයක් නැත්නම් තමන් ගැනම තමන්ගේ ජීවිත කතාව තමන්ම ලියන එක. අන්න එහෙමයි. තමන්ගේ ජීවිත කතාව තමන්ම ලියනවා. දැන් හිතන්නකෝ මගේ ජීවිත කතාව මමම ලිව්වොත් ඒක ඔටෝබයෝග්‍රැෆි එකක් වෙනවා. හරි. එතකොට මේ බයෝග්‍රැෆි සහ ඔටෝබයෝග්‍රැෆි කියන දෙකේ වෙනස මතක තියාගන්න. හරිද? ඊළඟට ළමයි තව දෙයක් ඔයාලට මේ විතර පේනවද දන්නේ talking about people කියලා paragraph එකක් මෙන්න මේ වගේ දීලා තියෙනවා section by section කඩපුව මේ paragraph ඔන්නකොම කියන්නේ paragraph විදිහට කඩලා මේ දීලා තියෙනවා තනිකරම නිකන් ඡේදයක් වගේ එකක්. එතකොට මෙන්න මේකෙන් යට ප්‍රශ්න වගේක් අහලා තියෙනවා මෙන්න මෙතන. ඔයාලගෙන් ගොඩක් වෙලාවට මේ කෙලින්ම ලියන්න ප්‍රශ්න අහන්නේ නෑනේ. ගොඩක් වෙලාවට මේ කොහොමත් අහන්නේ නෑ. ඔයාලගෙන් අහන්නේ උත්තර තියලා මේ කොහොමද හරි උත්තරේ කියලා තෝරන්න.
අනාවයි තව දෙයක් කියන්න බැරි වුණා මේ මට මතක විදිහට මේකේ හැම ප්‍රශ්නෙටම එක උත්තරයයි මම හිතන්නේ හරියන්නේ. මට මතක විදිහට මේ ICT වල නම් මම හිතන්නේ උත්තර දෙකක් එහෙම හරියන ප්‍රශ්න තියෙනවා. ඊළඟට මැත්ස් එකෙත් මම හිතන්නේ උත්තර දෙකක් එහෙම හරියන ප්‍රශ්න තියෙනවා. විනාඩියක් ඉන්න. එතකොට තමයි මේකෙදි ගොඩක් වෙලාවට මේ එක උත්තරයක් තමයි හරියන්නේ. ඒකත් ඔයාලට වාසි. මොකද එතකොට ඔයාලට උත්තර කීපයක් චෙක් කරන්න ඕනේ නැහැ. ඒ උත්තරේ ඔයාලට මාර්ක් කරන්න පුළුවන්. හරි. ඊළඟට මම කතා කරන්න කියේ මෙන්න මේ ප්‍රශ්න මේ සෙට් එක ගැන. දැන් මේ ප්‍රශ්න ටික ගැන මම මොකුත් මෙන්න මේ නෝට් එකේ දැම්මේ නැති හේතුව මොකක්ද කියුවොත් ඔයාලට කියනවා පාඩම. මෙන්න මේකේ ගත්තොත් එහෙම මෙන්න මේක. මට මතක විදිහට මේ 8 වෙනි පාඩම. developing oral skills කියන පාඩම. ඒකෙදි ඔයාලට තියෙන්නේ මෙන්න මේ වගේ ඡේදයක් දුන්නාම මේ ඡේද කියලා කොහොමද ප්‍රශ්නෙකට උත්තරයක් හොයන්නේ කියන එක තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා තමයි මම පළවෙනි පාඩමට අදාළව මෙන්න මේ කොටස කතා කරන්නේ නැත්තේ. මොකද ඔයාලට සම්පූර්ණ පාඩමක්ම තියෙනවා මෙහෙම ප්‍රශ්න වලට උත්තර හොයන විදිහ. ඒ කියන්නේ ඡේදකින් ප්‍රශ්නයක් දුන්නොත් කොහොමද මේකට අපි උත්තරය හොයන්නේ කියන එක ගැන සම්පූර්ණ පාඩමක්ම තියෙන නිසා මේ පාඩමට අදාළව මම මේ කොටස කරන්නේ නැහැ. හැබැයි ඉතින් මේ කොටස කවර් කරනවා මේ පාඩමට අදාළව කරන්නේ නැහැ. හරි. එතකොට පළවෙනි පාඩමේ ඔය වගේ මේ කන්ටෙන්ට් එකක් තමයි තියෙන්නේ. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවද මේ පාඩම සම්බන්ධයෙන්? නැත්නම් මේ පාඩමේ තේරුම් නැති තැනක් තියෙනවද මොකක් හරි? කවුරු හරි පොඩ්ඩක් කියන්න මේ පාඩමේ තේරුමේ නැති තැනක් මොනවා හරි තියෙනවද? biography, autobiography itu mana sebenarnya kira di mana? බයෝග්‍රෆි සහ ඔටෝබයෝග්‍රෆි නේද? හරි. මෙන්න මෙතන මේ ඔයාලගේ බයෝග්‍රෆි සහ ඔටෝබයෝග්‍රෆි කියන දෙක ගත්තොත් එහෙම මම කියන්නම් ආපහු සැරයක් චුට්ටක් කියනක. බයෝග්‍රෆි එකක් කියන්නේ තමන්ගේ ජීවිත වැරදුනා. බයෝග්‍රෆි එකක් කියන්නේ කාගේ හරි පුද්ගලයෙක් කියලා. අපි උදාහරණයක් ගමුකෝ නෙල්සන් මැන්ඩෙලා වගේ කෙනෙක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව ගන්න පුළුවන් කට්ටිය ගොඩක් ඉන්නවා උදාහරණයක්. මම අර නිකන් එයා උදාහරණයට ගත්තේ ටිකක් එයා මතක් වුණේ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් අපි ගමුකෝ නිකන් ටිකක් ලෝකෙට වැදගත් පුද්ගලයෙක් අපිට ගන්න පුළුවන් හරි නෙල්සන් මැන්ඩෙලා වගේ කෙනෙක්ව ගන්න පුළුවන්. ඊළඟට අපිට ගන්න පුළුවන් දැන් මේ මෑතකාලේදී ගොඩක් කතා බහට ලක්ගෙන මේ සීන් එකක් යනවා යුද්ධ සීන් හරිද? ඒවා නෑ හරිද? දැන් මෙහෙම හිතන්නකෝ ළමයි. දැන් ඉන්නවා කියන්නකෝ අපේ රාජ්‍ය නායකයෙක් හරි කවුරු හරි ගන්නකෝ. Kurang අපේ ඔව් මොකද? bilang mati dan ඔව් හරිද? දැන් කවුරු හරි පුද්ගලයෙක් ගැන තමන් ගැන මෙහෙමයි. දැන් අපි ගත්තොත් උදාහරණයක් දැන් මිනිස්සෙක් ඉන්නවා කියනකොට එයාගේ ජීවිත කතාව තියෙනවානේ. ඒ කියන්නේ එයා ඉපදුන දවසේ ඉඳලා එයාගේ ජීවිතේ එයා මුහුණ දීපු challenges මොනවද? එයාගේ education එක කොයි වගේද? එයාගේ personal life එක කොයි වගේද? ඊට පස්සේ එයා මොන වගේ පැත්තකින්ද නැත්නම් මොන වගේ side එකකින්ද මිනිස්සු අතර ගොඩක් ජනප්‍රිය වුණේ. එයා මොනවද කරපු සේවාවල්, එයා මොනවද achieve කරගත්ත දේවල්. ඊට පස්සේ තව එයාගේ ජීවිතේ එයාට ලැබුණ awards අන්න ඒ හැම දෙයක් ගැනම හොඳට රිසර්ච් කරලා ඒ පුද්ගලයාත් එක්ක කතා කරලා අන්න එහෙම එයා ගැන තව කෙනෙක් කතාවක් ලියනවා ස්ටෝරි එකක් ලියනවා දැන් ඔයාලා සමහර විට ෆිල්ම්ස් උත් බලලා ඇති සමහර කට්ටිය ජීවිත කතා ඇසුරෙන් තියෙන ඒවා දැන් අර මට මතක් වෙන එකක් තමයි MS ධෝනි MS ධෝනි කියලා ෆිල්ම් එකක් තියෙනවා ඒකෙත් MS ධෝනිගේ ජීවිත කතාව වගේ එකක් නේ තියෙන්නේ එතකොට ඒකත් එක එක්තරා විදිහක බයෝග්‍රැෆි එකක් තමයි
එයාගේ ජීවිත කතාව ගැන තමයි මේකේ තියෙන්නේ. දැන් මේ ස්ටෝරි එකේ තියෙන්නේ අන්නේ ඒ විදිහට බයෝග්‍රැෆි කියන්නේ ඇත්තටම ස්ටෝරි එකක්. ඒ ස්ටෝරි එකේ තියෙන්නේ කාගේ හරි පුද්ගලයෙක්ගේ ඉපදුන දවසේ ඉඳලා එයාට ළඟා කරගත්ත දේවල්. එයාගේ achievements. ඊට පස්සේ එයා මුහුණ දීපු challenges. එයා ඒ challenges වලට කොහොමද face කරේ? ඒ challenges වලින් එයා ඉගෙන ගත්ත පාඩම් මොනවද? අන්න ඒ වගේ දේවල් තමයි ඔය බයෝග්‍රැෆි එකක තියෙන්නේ. හරිද? එතකොට බයෝග්‍රැෆි එකේ ඔටෝබයෝග්‍රැෆි එකේ ඩිෆරන්ස් එක ගත්තොත් බයෝග්‍රැෆි එක කියන්නේ වෙන කෙනෙක්ගේ ජීවිත කතාවක් ලියන එක තමයි බයෝග්‍රැෆි එක කියන්නේ. දැන් මම ගිහිල්ලා MS ධෝනිගේ ජීවිත කතාව ලියනවා. අන්න එහෙම හිතන්නකො මම MS ධෝනිගේ ජීවිත කතාව ලියනවා නම් ආයෙක බයෝග්‍රැෆි එකක්. ඊළඟට ඔටෝබයෝග්‍රැෆි කියන්නේ MS ධෝනි එයාගේ ජීවිත කතාව ලියනවා. අන්න එහෙම වුණොත් ඒක ඔටෝබයෝග්‍රැෆි එකක් වෙනවා. හරිද මම හිතන්නේ මට මතක විදිහට මේ රනිල් වික්‍රමසිංහ මම හිතන්නේ ලියලා තියෙනවා එයාගේ මේ ජීවිත කතාව. එතකොට ඒක ඔටෝබයෝග්‍රැෆි එකක් වෙනවා. ඒ කියන්නේ එයාම එයාගේ ජීවිත කතාව ගැන තමයි ලියන්නේ. මම හිතන්නේ තේරුණාට චුට්ටක් තේරුම් නැත්නම් ආපහු චුට්ටක් කියන්න. කියන්නේ හරි. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද මේ පාඩම සම්බන්ධයෙන්? අපිට මේ පාඩමේ ක්විස් එක චුට්ටක් බලන්න තියෙනවා. ඊට කලින් මම අහන්නේ මොනවා හරි ගැටලුවක් තියෙනවද මේ පාඩමේ නැත්නම් කන්ටෙන්ට් එක සම්බන්ධයෙන් හරි නැත්නම් තව දැනගන්න දෙයක් හරි මොනවා හරි තියෙනවද? හරිනේ. හරි. අපි මේ පාඩමේ ක්විස් එක චුට්ටක් බලමු. ඔයාලට මේ ක්විස් එකේ සමහර ඒවා චුට්ටක් බ්ලර් වෙලා වගේ පේනවා ඇති. ඒකට හේතුව මේ ඇත්තටම ස්ක්‍රීන්ෂොට් ගත්ත ප්‍රශ්න වගේක් තියෙන්නේ. චූට්ටක් විතර බ්ලර් වෙලා පේනවා ඇති. ඒක හරියටම පේන්නේ නැහැ වගේ නම් චුට්ටක් මට කියන්න. හරි. මේකේ පළවෙනි ප්‍රශ්නේ අපි ගත්තොත් එහෙම මේ පාඩම සම්බන්ධයෙන් නම් ඇත්තම කිව්වොත් මෙන්න මේ ක්විස් ගැන මම මුලින්ම කියලා ඉන්නවා. මෙන්න මේ questions ටික නැත්නම් මේ quiz ටික අරගෙන තියෙන්නේ ඔයාලගේ මේ FIT එකේ ඔයාලා මම කියවන මට මතක නැහැ. මේ ඊයේ මම කියන්නේ නැති සමහර විට මේ මොකක්ද මේ ඔයාලට හම්බ වෙනවා මොඩල් quiz වගේ ඒවා ටිකක්. මොඩල් quiz කියන්නේ ඔයාලා VLE එකට ලොග් වුණාට පස්සේ එතන තියෙන හැම පාඩමකම අවසානයේදී quiz එකක්. එතකොට ඒ quiz එකේ තියෙනවා මෙන්න මේ වගේ ප්‍රශ්න. අන්න ඒ ක්විස් වලින් ගත්ත ප්‍රශ්න ටිකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒ ප්‍රශ්න වලට අමතරව ඔයාලට තව මම කිව්වා මොක් ටෙස්ට් කියලා එකක් හම්බ වෙනවා. ඒක හම්බෙන්නේ නම් සාමාන්‍යයෙන් එක්සෑම් එකට සති දෙකක් වගේ මම හිතන්නේ. සති දෙකක් වගේ තියලා තමයි ඔයාලට මොක් ටෙස්ට් එකක් හම්බ වෙන්නේ. ඒකත් මොක් ටෙස්ට් එක කියන්නේ ළමයි ඇත්තම ටෙස්ට් එක වගේ. දැන් ඔයාලා ෆේස් කරන්න ඉන්න ඊ ටෙස්ට් එක වගේම සාම්පල් ටෙස්ට් එකක්. එතකොට ඊ ටෙස්ට් එකේදී ඔයාලගේ එක්සෑම් ඩේට් එකේදී ඔයාලගේ එක්සෑම් එකේදී අහන ප්‍රශ්න වලට සමාන ප්‍රශ්න ටිකක් තමයි අර මොක් ටෙස්ට් කියන සාම්පල් පේපර් එකේ තියෙන්නේ. එතකොට මේ මොක් ටෙස්ට් වල තියෙන සමහර ප්‍රශ්නත් මෙතෙන්ට දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම මම අර හැමෝටම රෙකමන්ඩ් කරන එකක් තමයි VLE එකෙන් ප්‍රොවයිඩ් කරලා තියෙන quizzes අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම මොක් ටෙස්ට් ටිකත් අනිවාර්යයෙන්ම කරන්න. දැන් මොක් ටෙස්ට් වලට මම හිතන්නේ ඔයාලට ඇටෙම්ප්ස් දෙකක් හම්බෙනවා මට මතක විදිහට. දෙකක් හෝ තුනක්. එතකොට ඒ හැම ඇටෙම්ප්ට් එකක්ම ගන්න. මම හිතන්නේ දැන් අර ඔයාලගේ එක්සෑම් එකේ අර සම්පූර්ණ පාස් මාර්ක් එක කවර් කරන්න මම හිතන්නේ මොක් ටෙස්ට් එක කරලා තියෙන්න ඕනේ. يعني ඔයාලා පාස් විදිහට කන්සිඩර් කරන්නේ මොක් ටෙස්ට් එක කරලා නම් විතරයි. එතකොට මේ මොක් ටෙස්ට් එකේ ඇටෙම්ප්ට් දෙක තුනක් තිබ්බොත් දෙක තුනම කරන්න කියන්නේ මොකුත් හින්දා නෙමෙයි. ඒ ප්‍රශ්න වලට හම්බෙනවානේ. දැන් මොක් ටෙස්ට් එක කරන්න යද්දී ඔයාලට ප්‍රශ්න හම්බෙනවා. අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න වල ස්ක්‍රීන්ෂොට්ස් ගහගන්න. මොකද ඔයාලට ස්ක්‍රීන්ෂොට් ගහන්න කිසිම බාධාවක් නැහැ. ඔයාලට ගහගන්න පුළුවන්. එතකොට මේ මොක් ටෙස්ට් වල ස්ක්‍රීන්ෂොට් ගහගත්තොත් ඔයාලට එක්සෑම් එකට යන්න කලින් මේ ප්‍රශ්න ටිකත් ෆලෝ කරන්න පුළුවන්. ඒ ටිකත් ආවහො සැරයක් බලන්න පුළුවන්. ඒකේ වාසිය මොකද්ද දන්නවද? ඔයාලට ගොඩක් වෙලාවට මොක් ටෙස්ට් එකේදී තියෙන ප්‍රශ්න වලට ගොඩක්ම සිමිලර් ක්වෙස්චන්ස් තමයි හම්බ වෙන්නේ ඔයාලගේ එක්සෑම් එකේදී. ඒකට හේතුව තමයි යාලා අර ස්ට්‍රක්චර් එක වෙනස් කරනවා අඩුයි. දැන් අපේ BIT එක දැන් ඔයාලා BIT එක ගැන දන්නවා ඇති. BIT එක කියන්නේ ඩිග්‍රී එකක් නේ. එතකොට එතනදී ස්ට්‍රක්චර්ස් වෙනස් වෙනවා.
හැබැයි මේ FYT එකේදී හැම ස්ට්‍රක්චර්ස් ලොකුවට වෙනස් කරන්නේ නැහැ. ඒ නිසා ඔයාලට ඇටෙම්ප්ට් කීපයම ගන්න කියන්නේ ඒ ඇටෙම්ප්ට් වල හම්බ වෙන්නේ එකිනෙකට වෙනස් ප්‍රශ්න. දැන් පළවෙනි ඇටෙම්ප්ට් එකේ තිබ්බ ප්‍රශ්න ටික නෙවෙයි දෙවෙනි ඇටෙම්ප්ට් එකේදී හම්බ වෙන්නේ. එතකොට ඔයාලට වෙනස් මේ ප්‍රශ්න සෙට් එකක් තමයි ස්ක්‍රීන්ෂොට් විදියට උනත් ඔයාලට හම්බ වෙන්නේ. එතකොට ඒ ස්ක්‍රීන්ෂොට් ටිකත් බලාගෙන ඔයාලට තව ප්‍රශ්න ටිකත් හොඳට ඔළුවට ඒ කියන්නේ ප්‍රශ්න වලට උත්තර ලියලා ඒ ප්‍රැක්ටිස් එකත් හදාගෙන ඔයාලා එක්සෑම් එකට ගියොත් අනිවාර්යෙන්ම ෆස්ට් ඇටෙම්ප්ට් එකෙන්ම ඔයාලට පාස් වෙන්න පුළුවන්. ලොකුවට මේ රිපීට් වෙවි කියන්නේ දෙපාරක් තුන් පාරක් ලියන්න හේතුවක් වෙන්නේ නැහැ. ඔයාලට අර වගේ මේ මොක් ටෙස්ට් අනිවාර්යෙන්ම ඒවා කරන්න. එතකොට මම මේ දෙන කුයිස් ටිකත් අනිවාර්යෙන්ම බලන්න. ඒවත් අර පොඩ්ඩක් එක්සෑම් එකට යන්න කලින් අනිවාර්යෙන්ම දෙතුන් පාරක් බලලා යන්න ඕනේ. හරි. අපි මේ කුයිස් එකේ මොනවද තියෙන්නේ කියලා බලුවොත් පළවෙනි එකේ අහලා තියෙන්නේ what is the most polite response? මෙන්න මේ වචන අනිවාර්යෙන්ම හොඳට සලකන්න. most polite response. එතකොට සමහර විට උත්තර දෙකක් එහෙම ගැලපෙන්න පුළුවන්. ඒත් මෙතන most polite කියද්දී එක answer එකක් විතරයි හරියන්න ඕනේ. ඒක හොඳට කල්පනා කරන්න ඉස්සෙල්ලම excuse me have we met before කියලා අහනවා. මීට කලින් හම්බ වෙලා තියෙනවද? මෙන්න මේකේ පළවෙනි එකේ තියෙනවා but this is the first time I saw you. මේකෙදි කියනවා නමුත් but කියන්නේ නමුත් කියන එක. but this is the first time I saw you කියන්නේ නමුත් මම පළවෙනි වතාව මේක තමයි මම ඔයාව දකින පළවෙනි වතාව කියලා කියනවා. හරි. එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක අර පළවෙනි වතාව කියන එකේ වැරද්දක් නෑ. ඒ වුණාට but වලින් සාමාන්‍යයෙන් අපි වාක්‍යයක් පටන් ගන්නෙ නෑ. අපි වාක්‍යයක මැදට තමයි සාමාන්‍යයෙන් but කියන වචනේ යොදන්නේ. කියන්නේ වාක්‍ය දෙකක් එකට සම්බන්ධ කරලා ඔයාලට conjunctions කියලා පාඩමක් හම්බ වෙනවා. ඒකෙදි ඔය but and ඒ වගේ ටිකක් කතා කරන්න තියෙනවා. දැනට මම කිව්වොත් but කියන එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ වාක්‍ය දෙකක් කම්බයින් කරන්න. ඒ නිසා ඒක වැරදි. ඊළඟට B කියන එක ගත්තොත් I am sorry I don't think so. මම මෙතනදී කියනවා මට සමාව වෙන්න මම නම් එහෙම හිතන්නේ නැහැ. ඒ කියන්නේ මම ඊට කලින් ආව හම්බ වෙලා තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. දැන් නෑ කියන්නේ මෙයාව මූණට ළමලා ගහන්නේ නැහැ. මෙයා මෙතනදී I am sorry කියන එකෙන් තමයි පටන් අරගෙන තියෙන්නේ. ඊළඟට අපි එක ඊළඟට C answer එක ගත්තොත් are you sure I have not seen you before. ඔයාලට විශ්වාසද මම ඔයාව ඊට කලින් දැකලා නැහැ කියලා කියනවා. ඒකත් අපිට හිතනවා answer එකක් විදිහට ගන්න පුළුවන් කියලා. එතකොට B එකයි C එකයි අතර පොඩි conflict එකක් එනවා. ඊළඟට D එක ගත්තොත් maybe but I don't remember you. සමහර විට හැබැයි මට ඔයාව මතක නැහැ කියනවා. මෙහෙමයි. දැන් එතනත් පොඩි අවුලක් තියෙනවා. දැන් but I don't remember you කියලා කෙලින්ම කිව්වහම සමහර විට මේක අහගෙන ඉන්න කෙනාගේ හිතේ දෙන්න පුළුවන්. දැන් අපි මෙතන most polite response කියන එකනේ බලන්න ඕනේ. ඔය so what කියන එකේ තේරුම තමයි ඉතින් මොකද කියන එක. දැන් කවුරු හරි ඇවිල්ලා මේ excuse me මම ඔයාව ඊට කලින් හම්බෙලා තියෙනවද කියලා අහපුවම ඉතින් මොකද එහෙම අහන්නේ නැහැ අපි. ඒක polite නෑනේ ඇත්තටම. එතකොට මෙතන answers වලින් ගත්තොත් එහෙම polite response අහද්දි මම ඔයාලට පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. most polite response වගේ දෙයක් අහන වෙලාවට දැන් මේ අහන ප්‍රශ්නේ නෙගටිව් පැත්තට බරව නම් අපි උත්තරය දෙන්නේ I am sorry අන්න ඒ වගේ දෙයකින් පටන් ගන්න. I am sorry වගේ phrase එකකින් පටන් ගන්න. මේ උත්තරය දෙන්නේ පොසිටිව් පැත්තට බරව නම් please වගේ වචනයක් දාන්න. ඒ කියන්නේ පොසිටිව් පැත්තට බරව කියන්නේ සාමාන්‍යයෙන් අපි answer එකක් දෙනකොට polite කියන්නේ එක්ක අපේ කනගාටුව ප්‍රකාශ කරනවා නැත්නම් අපේ සතුට ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් අපි please කියන වචනේ පාවිච්චි කරනවා. දැන් හිතන්නකෝ මේ මම කඩේකට ගිහිල්ලා මට මොන හරි හොයාගන්න බැරුව ඉන්නවා. දැන් අපි හිතමුකෝ පොතක් කියලා. හිතමු පිටුවසුවේ CR පොතක් කියලා හිතමුකෝ. අපි කඩේකට ගිහින් අපි හොයනවා අපිට හොයාගන්න බැහැ. අපි එතකොට ළඟ ඉන්න කෙනෙක්ට කතා කරලා මේ excuse me can you help me to find 8 pages මොකක්ද 8 pages මේ book කියලා හරියක් හරි අහන්න පුළුවන්. නැත්නම් book of 8 pages please. එහෙම අහන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් please කියන වචනේ දාන්නේ ඒක ගොඩක් වෙලාවට තව කෙනෙක්ව අපිට attract කරගන්න ලේසි. දැන් අපි කෙලින්ම ගිහිල්ලා මේ help me to find මේ book with 8 pages එහෙම කිව්වොත් එහෙම ඒ කෙනාට හිතෙන්න පුළුවන් අපෝ මෙයාට පොත හොයාගන්නත් බැහැ ඒනට මෙයාගේ ලොකුකම කියලා. ඒ වුණාට අපි please කියන වචනේ දැම්මොත් එහෙම එයාට හිතෙන්න පුළුවන් අනේ පවුනේ ඉතින් මෙයාට මේක හොයාගන්න බෑනේ අපි උදව් කරමු කියලා එහෙම හිතෙන්න පුළුවන්.
එතකොට polite කියන්නේ අන්න ඒක. විනීතයි කියන එක තමයි ඔය polite කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අර මම කිව්වා වගේ polite response අහනකොට I am sorry, please වගේ වචන තියෙන answer select කරන්න. දැන් මෙතන answer එක I am sorry, I don't think so කියන එක තමයි ගොඩක්ම ගැලපෙන්නේ. හරි. අපි ඊළඟ එක ගත්තොත් එහෙම මෙන්න මේකේ තියෙනවා read the following question and select the most appropriate. ඔය appropriate කියන වචනේ ආවත් නැත්නම් මේ වඩාත්ම ගැළපෙන කියන එකනේ. එතනත් අපි බලන්න ඕන අර මම කලින් කිව්වා වගේ අහන ප්‍රශ්නෙට අදාළව please හරි එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් please නැත්නම් අර මම කිව්වා වගේ I am sorry ඒ answers දෙකෙන් එකක් ඒ වගේ තියෙන answers තියෙනවද බලන්න ඕනේ. දැන් මෙතන please to meet you කියන එකක් තියෙනවා. දැන් මෙතන මොකක්ද අහන්නේ? How are you today කියලානේ අහන්නේ. ඔයාට අද දවස කොහොමද කියන එකනේ ඔය අහන්නේ. එතකොට please to meet you කියන්නේ nice to meet you කියන එකට සමාන එකක්. glad to meet you, nice to meet you, pleased to meet you, happy to meet you කියලා කියන්නත් පුළුවන්. ඔන්න ඔය හැම එකක්ම එකම වගේ මේ තේරුම් තියෙන ඒවා ටිකක් තමයි ඔය සෙට් එකම. nice to meet you, pleased to meet you ඔය සෙට් එකම එකම වගේ තේරුම් තියෙන ඒවා. එතකොට how are you today කියලා අහුවොත් ඔයාට අද දවස කොහොමද කියලානේ අහන්නේ. එතකොට I am okay and you කියන එක තමයි ගොඩක් කැළපෙන්නේ. ඒකට හේතුව අනිත් answers ටිකක් පොඩ්ඩක් බැලුවොත් එහෙම how are you today කිව්වම see you later කියලා අපි කියන්නේ නෑනේ. අපි හොඳින්ද නැද්ද කියන එකනේ අපි කියන්න ඕනේ. how do you do කියන්නේ ඉතින් මොකෝ වෙන්නේ කියලා අපි අහන්නේ නිකන් කතා වචනෙට. මේක තමයි ඔය how do you do කියන්නේ. ඊළඟට I am going to London. දැන් how are you today කියලා අහපුවාම මම අද ලන්ඩන් යනවා කියලා කියන්නේ නෑනේ. එක්ක අපි කියනවා I am fine නැත්නම් I am okay. ওই විදිහට අපි කියන්න ඕනේ. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම මේකේ වැඩි ප්‍රශ්න නෑ තුනයි තියෙන්නේ. මෙන්න මේකේ තියෙනවා read the following statement and select the most appropriate response. වඩාත්ම ගැළපෙන answer එක තමයි හොයන්න ඕනේ. Mr. Smith, please let me introduce my husband Alex. මෙන්න මෙතන හොඳට බලන්න let me introduce. introduce කරනවා කියන එක මොනින්ද තේරුම් ගන්නකො. introduce කරනවා කියන්නේ අපි කලින් හඳුනන්නේ නැති කෙනෙක්ව දැන් අඳුර ගන්න එකට. දැන් මම ඔයාලට මාව ඉන්ට්‍රොඩියුස් කරනවා කියන්නේ ඔයාලා මාව කලින් හඳුනන්නේ නැහැ. මම ඔයාලට මාව ඉන්ට්‍රොඩියුස් කරනවා. මාව හඳුන්වලා දෙනවා. හැබැයි ඒක හොඳට මතක තියාගන්න අපි කාට හරි තමන්ව හඳුන්වලා දෙනවා නම් හරි නැත්නම් අපි තව කෙනෙක්ට මාව හඳුන්වලා දෙනවා නම් ඒ කියන්නේ මම ඔයාලට මාව හඳුන්වලා දෙනවා නම් හරි නැත්නම් ඔයාලව මට හඳුන්වලා දෙනවා නම් හරි එහෙම හඳුනගන්නේ අපි එකිනෙකාව හඳුරන්නේ නැත්නම් විතරයි. දැන් මෙහෙම හිතන්නකො මම අලුත් පන්තියකට යනවා. අපි හිතමුකෝ අලුත් ක්ලාස් එකකට යනවා කියලා. ඒ ක්ලාස් එකේ එක ළමයෙක්වත් මම හඳුනන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මට ඒ ළමයිව අඳුර ගන්න ඕන වුණොත් මම ගිහින් එයාලට කතා කරනවා. මගේ ළමා මෙන්න මේක මං ආවේ මෙන්න මෙහි ඉඳන් මම ඔහු විස්තර ටිකක් කියනවා. අන්න ඒක තමයි ඔය ඉන්ට්‍රොඩියුස් කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ කලින් හඳුනන්නේ නැති කෙනෙක්ව අපි හඳුනගන්න එක තමයි ඔය ඉන්ට්‍රොඩියුස් කරනවා කියන එකේ හරිම තේරුම. එතකොට මෙන්න මෙතන Hi Mr. Alex, it's nice to meet you. ඒක හරි. මට ඔයාව හඳුනා ගැනීම සතුටක්. ඊළඟ එක බලන්න. Hi Mr. Alex, nice to see you again. Nice to see you again කිව්වොත් ඔයාව නැවතත් හමු වීම සතුටක්. නැවත හමු වීම සතුටක් කියලා කියන්නේ ඒ දෙන්න කලින් හම්බ වෙලා තියෙනවනේ. ඒකනේ නැවත හමු වීම සතුටක් කියලා කියන්නේ. නැත්තම් කියන්න තිබුණා ඔයාව හමු වීම සතුටක් කියලා. නැවත හමු වීම සතුටක් කියලා කිව්වේ ඒ දෙන්න කලින් හම්බ වෙලා තියෙන නිසා. ඊළඟට we'll see you later. හරි එහෙනම් පස්සේ හම්බෙන්නම්. ඒ කියන්නේ දැන් මෙයාව ඉන්ට්‍රොඩියුස් කරනකොට අකමැත්තෙන් වගේ තමයි නිකන් we'll see you later කියලා යන්නේ. හරි මේ පස්සේ හම්බෙන්නම් කියලා යන්නේ නිකන් යාට අකමැත්තෙන් වගේ. It's a surprise to meet you again. මෙතනත් අර කතන්දරේම තමයි. meet you again කියන්නේ නැවතත් ඔයාව හමු වෙන සර්ප්‍රයිස් එකක් ලෝ. නැවත හමු වෙනවා කියන්නේ මේ දෙන්න කලින් හඳුනාගෙන ඉන්නේ. නැවත හමු වෙනවා කියන එකෙන් තමයි අපි මෙතන answers වැරදි කියලා තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ answer එකක් වැරදි. මේ answer එකක් වැරදි. මේකත් වැරදි. ඊළඟ එක ගත්තොත් well I am too busy now. මම නම් දැන් ටිකක් busy. මම දැන් ටිකක් වැඩිපුර busy කියලා කියනවා. දැන් කාව හරි අපි ඉන්ට්‍රොඩියුස් කරන්න හදන වෙලාවේ එහෙම කියන එක appropriate response එකක් නන් නෙමෙයි. එතකොට මෙන්න මෙතන A කියලා
answer එක තමයි most appropriate response එක වෙන්නේ. හරි. ඔයාලට මේ ප්‍රශ්න එන විදිහ ගැන පොඩි හරි අයිඩියා එකක් තියෙනවද? දැන් මේ වචන වලින්ම කෙලින්ම අහුවෙලා නැති වුණත් ඔයාලට ප්‍රශ්නෙකට උත්තරයක් ගලප ගන්න විදිහ ගැන අදහසක් තියෙනවද? හරි. කවුරුත් මොකුත් කිව්වේ නැති නිසා මම හිතන්නම් කාටවත් ප්‍රශ්නයක් නැහැ කියලා. මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න. හරි. එතකොට පළවෙනි පාඩමේ ඔන්න ඔය වගේ කන්සෙප්ට් එකක් තමයි තිබුණේ. ඊළඟට අපිට බලන්න තියෙනවා දෙවෙනි පාඩම. දැන් ළමයි මේකේ පාඩම් පොඩි. ඇත්තම කිව්වොත් එහෙම පාඩම් චූටි. අර ඔයාලට ඉගෙන ගන්න කියන්නේ ෆලෝ අප් කරන්න ලොකු කන්ටෙන්ට් එකක් නෑ. ඒ වුණාට අර මතක තියාගන්න දේවල් ටිකක් තියෙනවා. කියන්නේ දැන් මෙන්න මේ දෙවෙනි පාඩමේ මම කියන්නේ දෙවෙනි පාඩමේ ඔයාලට මතක තියාගන්න දේවල් ටිකක් තියෙනවා. හරි. කාටවත් අවුලක් නැහැ කිව්වනේ. හරි. මම මේ පළවෙනි පාඩමේ නෝට්ස් ටික දාන්නම් ක්ලාස් එක ඉවර වුණාට පස්සේ. අපි මේ දෙවෙනි පාඩම ගමු. මේ දෙවෙනි පාඩමේ ඔයාලට නිකන් මෙහෙම තිබ්බම ටිකක් කියව ගන්න අමාරු නිසා මම හදපු නෝට් එකෙන් මම මේක පැහැදිලි කරන්නම්. මේකේ මේ sounds and letters කියන එක තමයි ටොපික් එක වෙන්නේ. විනාඩියක් ඉන්නවා. හරි ළමයි. මෙන්න මේකේ තියෙනවා ඔයාලට in learning English, one of the main problems for beginner is how to tackle the difficult words නැත්නම් unfamiliar words. මේ කියන්නේ මොකද්ද? මේකෙදි කියන්නේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ඉගෙන ගනිද්දී බිගිනර්ස්ලා කියන්නේ සාමාන්‍යයෙන් අලුතෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්න අයට. බිගිනර්ස්ලා කියන්නේ සාමාන්‍යයෙන් අලුතෙන්ම දෙයක් පටන් ගන්න අයට. මෙතන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න අය ගැන කතා කරන නිසා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක අලුතෙන් ඉගෙන ගන්න පටන් ගන්න අයට තියෙන ගොඩක්ම මේන් ප්‍රොබ්ලම් එකක්. කියන්නේ මේන් ප්‍රොබ්ලම් වලින් එකක්. තමයිලු මෙන්න මේ සමහර අමාරු වචන නැත්නම් සමහර අන්ෆැමිලියර් වචන කොහොමද මෙයාලා ඒවා ප්‍රොනවුන්ස් කරන්නේ? එම් කොහොමද තේරුම් ගන්න කියන එක තමයි මෙයාලාට තියෙන ප්‍රශ්නේ. මෙන්න මේකෙත් ඔන්න ඔය ටික තමයි මෙතන කියලා තියෙන්නේ මේ beginners is how to tackle the difficult words. Well, don't think of them as difficult words. They are just new or unfamiliar words. මේවා අමාරු වචන නෙමෙයි අලුත් වචන එහෙම නැත්නම් unfamiliar වචන කියලා කියනවා. Once you learn the word, it won't be difficult anymore. ඔයා මේ වචනේ ඉගෙන ගත්තට පස්සේ ඒක තවදුරටත් අමාරු නෑ. ඒක ඇත්තයි. මොකක් හරි වචනයක් ඉගෙන ගත්තට පස්සේ ඒක ඉස්සරහට අමාරු වෙන්නේ නෑ. Only thing you need for this is a good dictionary. මේකට වට ඕන කරන්නේ හොඳ dictionary එකක් විතරයිලු. ඊළඟට තියෙනවා dictionary is the best English teacher for all. Of all. So, the best English teacher of all කියලා කියනවා. dictionary එකක් ඔයාලට ගොඩක් වෙලාවට උදව් වෙනවා. හැබැයි මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. දැන් ඔයාලා පොතක් විදිහට යූස් කරන dictionary එකක් ඒක චුට්ටක් මට නම් හිතෙන්නේ ඒක එච්චරම ඉෆෙක්ටිව් නෑ කියලා.
මොකද අපි one by one ඒ කියන්නේ අකුරු ටික චෙක් කරගෙන යන්න බෑ. නැගිටම අපි A E වලින් පටන් ගන්න එකක් කියලා. ඊළඟට A E වලින් පටන් ගන්න මේ වචන ටික අපිට එකින් එකට චෙක් කරගෙන යන්න වෙනවා අපිට ඕන කරන වචනේ හොයාගන්න. හැබැයි ඊට වඩා ඉෆෙක්ටිව් කෙනෙක් ඉන්නවා ඔයාලට දැන් යූස් කරන්න පුළුවන්. Google Translate ගැන තමයි මම කියන්නේ. හැබැයි මම ඔයාලට කියන්නේ ලොකු ඡේදනයේ ට්‍රාන්ස්ලේට් කරන Google Translate එක පාවිච්චි කරන්න එපා. වාක්‍යයෙන් වාක්‍යයට වගේ කමක් නැහැ මේ ට්‍රාන්ස්ලේට් කරගත්තට. ඒ කියන්නේ වාක්‍යයට කියන්නේ ඔක්කොම එක ගොඩේ ලියන්නේ නැතුව වාක්‍යයක් ඉවර වුණාට පස්සේ ස්පේස් එකක් තියලා ඊළඟ වාක්‍ය මේ පේස්ට් කරලා මේ විදිහට ඔයාලට පුළුවන්. මේ වාක්‍යවල තේරුම උනත් Google Translate එකෙන් ගන්න. මම කියන්නේ Google Translate එක 100% accurate කියනවා නෙමෙයි. ඒ වුණාට ඔයාලට සාමාන්‍යයෙන් මේ පොතකින් බලලා වචන වල තේරුම් හොයනවට වඩා ටිකක් ලේසියි Google එකෙන් හොයාගන්න එක. දැන් මමත් සමහර දන්නේ නැති වචන හම්බුනොත් Google Translate තමයි පාවිච්චි කරන්නේ. මොකද අපි ඩික්ෂනරි කටපාඩම් කරලා නෑනේ හැම වචනෙම තේරුම දැනගන්න. එතකොට අපිට සමහර වෙලාවට Google Translate එක ඕන වෙනවා. ඒ නිසා ඔයාලා චුට්ටක් ඒක කල්පනා කරලා බලන්න මම කිව්ව එක සාමාන්‍යයෙන් මේ පොතක් විදිහට තියෙන ඩික්ෂනරි එකකට වඩා නම් සෑහෙන්නම ස්පීඩ් Google Translate එක. හරි. මෙන්න මේකේ ඊළඟට අපිත් එක්ක මේ අපේ කතා කරන දෙයක් තමයි මේ English language එකේ අකුරු තියෙනවා 26ක්. ඔයාලා ඒක දැනටමත් දන්නවා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වල අකුරු 26ක් තියෙනවා කියන එක හැමෝම දන්න දෙයක් නේ. එතකොට මෙන්න මේ අකුරු 26ට අදාළව sounds තියෙනවා 44ක්. ඒක හොඳට මතක තියාගන්න. අකුරු 26යි sounds 44යි. ඕක ප්‍රශ්නෙකට අහන්න පුළුවන්. මම ඒකයි කිව්වේ මේකේ සමහර දේවල් තියෙනවා ටිකක් මතක තියාගන්න වෙන්නේ. ඊළඟට ඔයාලන්ට කියලා තියෙනවා මෙන්න මේ sounds අපි 44ක් ගැන කතා කරානේ. ඒ 44 බෙදලා තියෙනවා කොටස් තුනක් විදිහට. පළවෙනි එක තමයි consonant sound. නැත්නම් consonant sound කියලා අපි කියනවා. ඊළඟට vowel sounds. ඊළඟට diphthongs. හරිද? ඊළඟට ඔයාලට මතක තියාගන්න ඕන මේකේ ප්‍රධානම දේ තමයි අකුරු 26යි sounds 44යි consonant sound 24යි vowel sounds 12යි diphthongs 8යි. ඔය numbers ටික චුට්ටක් මතක තියාගන්න වෙනවා. මොකද අනාදරමයි මට මතකයි මේක mock test paper එක ඔන්න ඒක අහලා තිබුණා. sounds කීයද consonant කීයද vowel කීයද ඔන්න ඕක අහලා තිබුණා. මට මතකයි මේ හම්බුනොත් මම දෙන්නම්. හරි. ඊළඟට මෙන්න මේකේ ඔයාලට තව ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මෙන්න මේවට අපි කියනවා. මෙන්න මේ symbols වගේක් තියෙන ළමයි. මෙන්න මෙතන symbols වගේක් තියෙනවා ඔයාලට පේනවද? මේ තියෙන්නේ. මෙන්න මේ symbols තමයි අපි sound represent කරන symbols. මේවට අපි කියන්නේ sound represent කරන symbols. එහෙම නැත්නම් මේවට අපි කියනවා phonetic symbols කියලා. සමහරවිට මේවා අහලා නැතුව ඇති. ඔය අදමයි වෙන්නේ නැති අහන්නේ. මාත් FID එකට ආවට පස්සේ තමයි ඔන්න ඕක දන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති මම මොකක්ද මේ මාත් FID එකට ආවට පස්සේ තමයි දන්නේ කියන එක. ඇත්තම කිව්වොත් දැන් FID කියන එක්සෑම් එක මාත් ලිව්වා. මම ලිව්වේ නම් පරණ සිලබස් එකේනේ. මේ පරණ සිලබස් එකේදී ඇත්තම කිව්වොත් මේ ඉංග්‍රීසි වල නම් කන්ටෙන්ට් එකේ වෙනසක් වෙලා නැහැ. ඉංග්‍රීසි වලට මේ දැන් තියෙන කන්ටෙන්ට් එකම තමයි තිබුණේ. ඒ කියන්නේ ලොකු වෙනසක් වෙලා නැහැ. අර ග්‍රැමර් නම් ටිකක් ඕනකට වැඩි ටිකක් තියනවද මම කියලා මට හිතුණා. මේ මම ලිව්වේ මේ 2020 දී කියන්නේ මේ කොරෝනා තිබ්බ අවුරුද්ද තමයි ලිව්වේ. කොහොමද ඉන්නේ? කොරෝනා තිබ්බ අවුරුද්දක තමයි ලිව්වේ. එතකොට කැම්පස් වලට යන්න බෑ ළමයින්ට. සංචලන සීමා කියස් තිබ්බනේ. ඒ නිසා මේ අපිට මට එක්සෑම් තිබුණා. මට කියන්නේ මම ලියපු එක්සෑම් එකේ ෆයිට් එක තිබුණේ ඔන්ලයින් විදිහට ෆිසිකල් විදිහට තිබ්බේ නැහැ. ඒ කියන්නේ දැන් ඔයාලට තියෙන ෆිසිකල් එක්සෑම් එකක් නේ. ඔයාලා ගිහිල්ලානේ කැම්පස් එකට ගිහිල්ලානේ ඔයාලා ලියන්න ඕනේ. දැන් අපිට තිබුණේ එහෙම නෙමෙයි. ගෙදර ඉඳන් තමයි ලියන්න තිබුණේ. ආන්සර්ස් මොකක් තාමද ලියන්න නෙමෙයි. ඉතින් එතකොට මේ එතන පොඩි රිස්ක් එකකුත් තිබුණා නැතුව නෙමෙයි.
මොකද ඒ දවස්වල මේ ටිකක් ක්ලාසස් එහෙමත් අඩුයි FYP එකට. එතකොට මම ටිකක් self study කරේ. ඊට අමතරව මේ අර SQL වගේ පාර්ට් එහෙම තිබුණානේ. database part තිබුණා, C programming part තිබුණා. ඒ ටිකට මම online class වගේක් තමයි කරගත්තේ. يعني online හරහා තමයි කරගත්තේ. ඒ දවස්වල ටිකක් මට මතක විදියට නෙමෙයි. FYP එකට කරන්න මම 25000 වගේ ගාණක් ගත්තා මේ FYP එකට. මේ එතකොට ඒ දවස්වල අර ඩිමාන්ඩ් එකක් පොඩ්ඩක් වැඩි. ඒ කියන්නේ FIT වලට ක්ලාස් කරන කට්ටියක් අඩුයි. ඒ නිසා ඒකේ ප්‍රයිස් එක ගොඩක් හයි වෙලා තිබ්බේ. මේ දැන් නම් මම හිතන්නේ ගොඩක් ඉන්ස්ටිටියුට් එහෙම තියෙනවා මේ ඒකත් හැබැයි ඉතින් අර ගණන් වගේ තමයි 25000 වගේ එහෙම ගන්නවා. එතකොට මේ දැන් ඉතින් එහෙම පොඩි ගැටලුවකුත් තියෙනවා. ඉතින් ඔහොම ඉන්නකොට මේ මට ඒ කියන්නේ අපේ පරණ සිලබස් එකේ තිබුණේමයි මෙන්න මේ සිලබස් එකේ ඉංග්‍රීසි ඇරෙන්න අනිත් දෙකේම කන්ටෙන්ට් එක වැඩි වෙලා කියලා මට හොඳටම තේරිලා තියෙන්නේ. මොකද මැත්ස් එකෙත් කලින් තිබ්බට වඩා දේවල් ටිකක් තියෙනවා. ICT එකේ නම් ගොඩක් දේවල් ඇඩ් වෙලා තියෙනවා. එතකොට ඔයාලට ටිකක් බාරට වැඩ කරන්න තියෙන සබ්ජෙක්ට් එකක් තමයි මැත්ස් එකයි IT එකයි. ඒ නිසා මම කියන්නේ ඉංග්‍රීසි එක ගොඩ ගහගන්න නැතුව හිමීට ඔයාලා සාමාන්‍ය නෝමලි වැඩ කරගෙන යන විදිහට කරගෙන යන්න. අනික ICT එකයි මැත්ස් එකයි ටිකක් අමාරු නිසා මුලින් කරන ගණන් හදන්න මැත්ස් වල ගණන් හදන්න IT එක පාඩම් කරන්න අනිවාර්යෙන්ම මග අරින්න නම් එපා. හරි. දැන් මේ ටික්ටොක් නෙමෙයි මේ ෆොනේටික් සිම්බල්ස්. මෙන්න මේවට කියන්නේ ෆොනේටික් සිම්බල්ස් කියලා තමයි. එතන මේ දීලා තියෙනවා. මෙන්න මේ සිම්බල්ස් පාවිච්චි කරන්නේ අපි සවුන්ඩ්ස් රිප්‍රසන්ට් කරන්න. දැන් අපි අර මේ මොනවද මියුසික් වල අපි සවුන්ඩ්ස් රිප්‍රසන්ට් කරන්නේ සායි ගාමා අන්න ඒ වගේ මෙන්න මේ ඉංග්‍රීසි වල සවුන්ඩ්ස් රිප්‍රසන්ට් කරන්න මෙන්න මේ වගේ සිම්බල්ස් අපි යූස් කරනවා. ඊළඟට ඔයාලට තව දෙයක් තියෙනවා. ඔයාලගේ මොකක් හරි වචනයක් තියෙනවා. ඒ වචනයට දැන් මම මෙතන පෙන්නනොත් එහෙම මේ ෂට් කියන වචනේ SH කියන එකට යටින් ඉරක් ඇඳලා මේකට අදාළ ෆොනෙටික් සිම්බල් එක මොකක්ද කියලා අහනවා. එතකොට ඔයාලට සිද්ධ වෙනවා මේ සිම්බල්ස් චුට්ටක් මතක තියාගන්න මේ අදාළ සිම්බල් එක කොතනද පාවිච්චි වෙන්නේ කියන එක. හරි. අපි දැන් බලමු කොන්සනන්ට් සවුන්ඩ් කියලා දාලා තියෙනවා. වෙන මේ අන්වොයිස්ඩ් කොන්සනන්ට් ඒව නම් ළමයි අහන්නේ නැහැ. මම කෙලින්ම කියනවා ඒව නම් අහන්නේ නැහැ. අර ඉතින් දාලා තියෙන ඒවා කැටගරයිස් කරලා තියෙන නිසා ඔයාලට කැටගරයිස් කරපු එක ඒ විදිහටම බලා ගන්න ලේසි වෙන්න තමයි දාලා තියෙන්නේ. හරි. මෙන්න මේකේ P කියන එක ගත්තොත් එහෙනම් මෙන්න මේ සවුන්ඩ් එක P කියන එක ගත්තොත් පෙන් කියන එකේ P කියන අකුර වෙනකොට තමයි මේ සිම්බල් එක දාලා තියෙන්නේ. ඊළඟට T කියන අකුර ගත්තොත් එහෙම T කියන මෙන්න මේ අකුරේ සිම්බල් එක තමයි මේ. CH කියන අකුරු දෙකම දාලා සිම්බල් එක තමයි මේක. එදිලා තියෙන එක. මේ K කියන සවුන්ඩ් එකට අදාළ දැන් කිව්වොත් ක කියන සවුන්ඩ් එකනේ. ඒ සවුන්ඩ් එකට අදාළව තමයි K අකුර. ෆුඩ් කිව්වොත් F කියන සවුන්ඩ් එකට අදාළව තමයි මේ පොතද. ඊළඟට තීටා කිව්වොත් මෙන්න මේ තීටාන මේකට අකුර අපි කියන්නේ. එතකොට මෙන්න මේ සිම්බල් එකේ ඉන්නේ TH කියන අකුරු දෙකත් එක්ක. තීටා සමානයි TH. එහෙම මතක තියාගන්න. ඊළඟට S කියන එකට Sමයි. එතකොට SH වෙනකොට මොකද්ද දාලා තියෙන්නේ? SH වෙනකොට දාලා තියෙන්නේ මෙන්න මේ සිම්බල් එක. ඔයාලට ඔය සිම්බල්ස් ෆැමිලියර් කරගන්න එක්ක හොඳම වැඩේ තමයි අතින් ලියන එක. එහෙම නැත්නම් ඒ සිම්බල් එකට අදාළව වචන ටිකක් ඔයාලා නෝට් ඩවුන් කරගන්න. ඇයි මම ඔයාලට වැඩ කරන්න කියන්නේ? මම දැන් මට මේක කරලා දෙන්න පුළුවන්. මේකට අදාළව වචන ටිකක් මට ලෝඩ් කරලා දෙන්න පුළුවන්. ඔයාලට ලියලා දෙන්න පුළුවන්. හැබැයි ඔයාලම හිරුවොත් ඔයාලට වැඩිපුර මතක තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේ හැම සිම්බල් එකකටම අදාළව වචන එකතු කරන්න. එකතු කරලා චුට්ටක් බලන්න. බලලා ඔයාලා ඔළුවට අයිඩියා එකක් දාගන්න මේවා කියන්නේ. ඒවා කටපාඩම් කරන්න බෑනේ සිම්බල්ස් නේ. එතකොට ෆැමිලියර් කරගන්න එක තමයි හොඳම වැඩේ. ඊළඟට තව එකක් දාලා තියෙනවා. මෙන්න මේකේ බෑග් කියුවොත් B එක ප්‍රසන්ට් කරන්නේ මෙහෙම. ඔව් කියන්න. මේ ඒක ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? සවුන්ඩ්ස් ටික අර මේ සිම්බල්ස් ප්‍රොනවුන්ස් කරන විදිහට. හරි. අපි සාමාන්‍යයෙන් මේකේ ප්‍රොනවුන්සියේෂන් ගත්තොත් ෂ කියන සවුන්ඩ් එක SH වලින් එන්නේ ෂ කියන සවුන්ඩ් එක.
ෂ කියන සවුන්ඩ් එකට මෙන්න මේ සිම්බල් එක අන්න ඒ විදිහටයි අපි ප්‍රොනවුන්සියේෂන් ගත්තොත් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් මෙතන. දැන් අපිට SH කියන එක තව තැනක පාවිච්චි වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට පුෂ් කියලා පාවිච්චි වෙන්න පුළුවන්. පුෂ් කියලා පාවිච්චි වෙන්න පුළුවන්. එතකොට ෂ් කියන සවුන්ඩ් එක තමයි මෙතන එන්නේ. දැන් මෙතන ගත්තොත් ෂයින් කියන වචනේ ගත්තොත් SHINE ෂයින්. එතකොට ඔයාලා මතක තියාගන්න ෂ කියන සවුන්ඩ් එක SH අකුරු දෙකත් එක්ක ෂ කියන සවුන්ඩ් එකට තමයි මේ සිම්බල් එක පාවිච්චි වෙන්නේ. අන්න ඒ විදිහට බලුවොත් අපිට P කියන සවුන්ඩ් එකට පෙන් කියද්දි P කියන සවුන්ඩ් එකට මෙන්න මේ සිම්බල් එක පාවිච්චි වෙනවා. T කියද්දි ට කියන ඒ කියන්නේ T. අපේ සවුන්ඩ් එකේ T කියන අකුර හෙති. නැත්තම් ට කියන අකුර. ට කියන ප්‍රොනවුන්සියේෂන් එක. ඔයාලා හොඳට මතක තියාගන්න. P කියන අකුර දැන් පෙන් කියන එකේ P කියන අකුරට අදාළ. පෙන් කියන්නේ මොකද්ද? කියන්නේ N සවුන්ඩ් එකකුත් අපිට ඇහෙනවනේ. පෙන් කියන ප්‍රොනවුන්සියේෂන් අපිට හරියට බලුවොත් පෙන් කියන එකේ ප්‍රොනවුන්සියේෂන් P කියන එකට අමතරව N කියලා අපිට සවුන්ඩ් එකක් ඇහෙනවා. පෙන්. එතකොට මෙතන P කියන සවුන්ඩ් එකට P කියන මේ අකුරට අදාළව තමයි P කියන සවුන්ඩ් එක මෙන්න මෙතන දීලා තියෙන්නේ. දැන් T කියන්නේ මේ සම්පූර්ණ වචනේ. එතකොට T කියන අකුරට අදාළව තමයි මෙන්න මේ T කියන සවුන්ඩ් එක හැදෙන්නේ. දැන් මේකේ චින් කියන වචනේ කරා. චින් කියන වචනේ CH කියන එකෙන් කොහොමද එන්නේ? ච කියන සවුන්ඩ් එකක් නේ. දැන් ඔයාලා සවුන්ඩ්ස් පැහැදිලි කරගන්න. CH කියන අකුරු දෙකත් එක්ක ච කියන සවුන්ඩ් එක එතකොට මෙන්න මේ සිම්බල් එක පාවිච්චි වෙන්නේ. ඔයාලට මම ඕක ලේසි වැඩක් කියන්නම්. ඔයාලා මෙන්න මේකේ වචන කියනවා නේද? මේ වචන අරගෙන ගිහිල්ලා Google Translate එකට දාලා එතන ප්‍රොනවුන්ස් කරද්දී ඒකත් එක්ක මේ සිම්බල්ස් ලියන්න. ඒ කියන්නේ දැන් මෙහෙමයි. ඔයාලට ප්‍රොනවුන්සියේෂන් බලන්න පුළුවන් මේ Google Translate එකට ගියා නම් ප්‍රොනවුන්සියේෂන් කරන්න එතන ස්පීකර් මාක් එකක් තියෙනවා. ඒ ස්පීකර් මාක් එක දුන්නාම ඔයාලට මෙන්න මේ වචන ප්‍රොනවුන්ස් කරන විදිය පෙන්නනවා. එතකොට ඔයාලා අනිවාර්යයෙන් ලියා ගන්න. දැන් මෙන්න මෙහෙම ලියා ගන්න. මම කියනවාට මෙන්න මෙහෙම ලියා ගන්න. SH කියන සවුන්ඩ් එක આવොත් නැත්නම් SH කියන අකුරු වලින් ෂ කියන සවුන්ඩ් එක. දැන් ඔයාලා සිංහලෙන් සාමාන්‍යයෙන් කතා කරන්නේ සිංහලෙන් ෂ කියලා ලියන්නේ කොහොමද? මෙහෙමනේ. ඔයාලා දැන් ටැමිල් හරි මොනවා හරි නම් කතා කරන්නේ ඒකේ ඒ එන සවුන්ඩ් එක මෙන්න මෙතනින් ටැමිල් වලින් ලියා ගන්න. මම ටැමිල් වලින් ෂ නම් ලියන්න දන්නේ නැහැ හැබැයි. හරි. එතකොට අපි උදාහරණයකට ගමුකෝ CH අකුරු දෙක. CH අකුරු දෙක ගත්තොත් මේකේ සිම්බල් එක මොකද්ද? මෙන්න මෙහෙම T අකුරකුයි ඊළඟට මෙතනින් මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඕක නිකන් ඔයාලා දල වශයෙන් ලියා ගන්න. හරියටම වෙන්න ඕනේ නැහැ. ආසන්න වශයෙන් මතක තියාගන්න. දැන් ච කියන සවුන්ඩ් එක આવුත් මම දැන් ච නම් ලියන්නේ මෙන්න මෙහෙමද කොහෙද? මතක නැහැ. මේ කොහොමයි ඔයාලා කැබින් වලින් නම් ලියන්නේ ඔහොම ලියා ගන්න. එතන ච කියන සවුන්ඩ් එක ඔයාලා සිංහලෙන් නම් ලියන්නේ කොහොම ලියා ගන්න. එතකොට ඔයාලට මේක ෆැමිලිය වෙනකොට ලේසි ඔයාලට මතක තියාගන්න. දැන් තීටා කියන එක අපි ගත්තොත් මෙන්න මෙතන තීටා කියන එක අපි ගත්තොත් මෙතන TH නේ. TH කියන්නේ මෙතන ත කියන සවුන්ඩ් එකේ තීටා. තීටා කියලා අරන් ඉස්සර ටීම් කියලා නෙවෙයි තියෙන්නේ. එතකොට තීටා කියන අකුර අපිට නැත්නම් මේ සවුන්ඩ් සිම්බල් එක මෙහෙම ලියා ගන්න පුළුවන්. TH කියන ඒ කියන්නේ TH කියන අකුරු දෙකකින් ත කියන සවුන්ඩ් එක නේ තියෙන්නේ. ත කියන එක අපි මේ බේසික් සවුන්ඩ් එක විදිහට ගන්නෙ. දැන් ඔයාලා සාමාන්‍ය සවුන්ඩ්ස් ගැන දන්නේ නැහැ ඉතින්. අල්ටයන් එක්ක අයන් එක තුනම තමයි ක හැදෙන්නේ. අල්ටයන්ත් එක්ක යන් එක තුනම තමයි T කියන එක හැදෙන්නේ. දැන් අපි ටැබිල් වලින් ගන්න මට ඔන්න හොඳ ලියුවොත් එහෙම අල්ටයන්ත් එක්ක ආනිය කොහොමද වෙන්නේ? එහෙම එක තුනක් එහෙම ක හැදෙනවා. ඔන්න ওই විදිහට අපිට පුළුවන් සිම්බල්ස් මේ කියන්නේ අපේ අකුරු ජෙනරේට් කරගන්න. දැන් අපි ටැබිල් මේ ඇල්ෆබෙට් එක ගත්තොත් ඒකෙත් ගොඩක් තියෙන ඔය විදිහටනේ. මේ හල් කිරීම අකුරු එක්කනේ මේ ටැබිල් වල මේ ඇල්ෆබෙට් එක හැදිලා තියෙන්නේ. අන්න ඒකත් එක්ක ඔයාලා මේ ඉංග්‍රීසි පැත්තට කරන්න. ඔයාලගේ මේ මදර් ලැන්ග්වේජ් එකත් එක්ක අත් කරන්න. මේක අර මම කියනවා සිංහලෙන්ම ලියා ගන්න ඕනේ නැහැ. ඔයාලගේ ඒ තියෙන මදර් ලැන්ග්වේජ් එකත් එක්ක අත් කරන්න. දැන් ත කියන සවුන්ඩ් එකත් එක්ක එක තුනම ත හැදෙනවා වගේ. ඒක අපි මේක ත කියලා ප්‍රොනවුන්ස් කරන්නේ. අන්න ඒ වගේ TH වලින් අපිට මෙන්න මේ හැදෙන ඒ සවුන්ඩ් එක ත කියන ඒ සවුන්ඩ් එක අපි රිප්‍රසන්ට් කරන්නේ මේ තීටා කියන
සිම්බල් එකෙන්. මේ සිම්බල්ස් ඔයාලට මම පල්ලෙහා දාලා තියෙනවා මේ මේසියට හොයාගන්න පුළුවන්. මෙන්න මම ඒක චුට්ටක් පෙන්නන්නම්. මේ මම අර මේක කිව්වේ ඔයාලට පොඩ්ඩක් සවුන්ඩ්ස් ගන්න වෙන්න. මෙන්න මෙතන වචනත් එක්ක එක්සැම්පල්ස් 30ක් මේකට එකතු කරලා දාලා තියෙනවා. මෙන්න මේකේ මේ හරිනම් මේවට යටින් ඉවි අඳින්න ඕනේ. මේ ඉටි අකුරු වලට යටින් මට අර එහෙම තනි තනි ඉවි අඳින්න බැරි හින්දා මම හිතලා නැත්තේ. ඔයාලා මේවා ප්‍රොනවුන්ස් කරනවත් එක්ක මෙන්න මේ සිම්බල්ස් චුට්ටක් හරියටම තේරුම් ගන්න. ඔයාලට මොනවා හරි ගැටලුවක් තිබ්බොත් සිම්බල් එකක් සම්බන්ධයෙන් නැත්නම් වචනෙක මොකද්ද මේකේ ෆොනෙටික් සිම්බල්ස් කියන අනිවාර්යයෙන්ම ගෲප් එක තියෙනවා. ගෲප් එකේ මැසේජ් එකක් දාන්න. ඒ අදාළ මේ සිම්බල් එකට අදාළ වචනේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි නැත්නම් මේ වචනේ ටයිප් කරලා හරි දාලා මේකේ සිම්බල්ස් කොහොමද අපි ගන්නෙ කියන එක අනිවාර්යයෙන්ම අහන්න. ගැටලු තියාගෙන නම් ඉන්න එපා. ඔයාලා මේකේ හැම එකක්ම එකින් එකට මම කියන්නේ අර වැඩ කරනවා කියන්නේ අන්න ඒකට. ඔයාලා මේකේ එකින් එකට තමන්ට තේරෙන විදිහට මෙන්න මේ සවුන්ඩ්ස් හදාගන්න. දැන් ෂර් කියන සවුන්ඩ් එක ආවොත් SH වලින් ෂර් කියන සවුන්ඩ් එක ආවොත් මෙන්න මේ සිම්බල් එක. TH වලින් ටර් කියන සවුන්ඩ් එක ආවොත් මෙන්න මේ සිම්බල් එක. CH වලින් ච කියන සවුන්ඩ් එක ආවොත් මෙන්න මේ සිම්බල් එක. ඔය විදිහට ඔයාලා කැමති විදිහට ඔයාලට තේරෙන විදිහට ඔයාලා මේවා ලියන්න. දැන් මම මෙහෙම කිව්වට මට මේක තේරෙන හින්දා මම මෙහෙම කියනවා. ඒත් ඔයාලට හොඳටම තේරෙනවා. ඔයාලා මේක ලියලා බැලුවොත් ඔයාලට මේ තේරෙනවට වඩා දෙයක් තේරුම් ගන්න පුළුවන්. දැන් මම මේ කියනවට වඩා ඔයාලට හොඳට තේරුම් ගන්න පුළුවන්. හරි දැන් මේකේ ඊළඟ එක ගත්තොත් එහෙම B අකුරේ bad කියන එකේ B අකුරට අදාළව තමයි මෙන්න මේ සිම්බල් එක තියෙන්නේ. did කියන එකේ D අකුරට අදාළව තමයි මේ සිම්බල් එක. ඊළඟට June කියන එකේ J අකුරට අදාළව තමයි මේ සිම්බල් එක තියෙන්නේ. දැන් ඔයාලට සිම්බල්ස් අර බලපු ගමන් හිතෙන්නේ නැහැ මේක නම් මේකට අදාළ මේ J අකුරට අදාළ සිම්බල් එකක් වෙන්න ඇති කියලා. අපිට බලපු ගමන් හිතෙන්නේ මේක නම් මොකද්ද මන්ද අනේ මන්ද මෙහෙම අකුරක් ඇත්තේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට තියෙන්නේ මෙන්න මේ J අකුරත් එක්ක මෙන්න මේ සිම්බල් එක. ඕක ඔයාලට තේරෙන විදිහට අඳින්න. මෙන්න මේ වගේ එකක් විදියට ඔන්න ඔහොම තේරෙන විදිහට අඳින්න. ඇඳලා ඔයාලා ප්‍රැක්ටිස් කරන්න මේ සිම්බල් එකට අදාළ වෙන වචන මොනවද කොහොමද මේ වචනේ ඒ වචනේ කොයි අකුරත් එක්කද මේ සවුන්ඩ් එක මැච් වෙන්නේ ඒවා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඊළඟට කෙට් කියන එකේ G එක, very කියන එකේ V එක. මෙන්න මෙතන තව එකක් තියෙනවා. මෙන්න මේ this කියන එකට තව සිම්බල් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන ඇවිල්ලා තියෙනවා theta, මෙතන ඇවිල්ලා තියෙනවා තව සිම්බල් එකක්. මොකක්ද මේ දෙකේ වෙනස? මෙන්න මේ voice consonant කියන කතන්දරේ නිසා තමයි ඔය විදිහට සිම්බල්ස් දෙකක් ඇවිත් තියෙන්නේ. ඒත් ඔයාලගේ ගොඩක් papers වලට අහන්නේ මෙන්න මේ සිම්බල් එක. ඒ නිසා මෙන්න මේ TH වලට අදාළව මෙන්න මේ theta කියන සිම්බල් එක හරි කියන එක මතක තියාගන්න. මේක වැඩි කියා කරන්න එපා. ඇත්තටම මේක paper වලට අහලම නැහැ. හැබැයි මට මතකයි මෙන්න මේ theta සිම්බල් එක නැත්නම් මෙන්න මේ සිම්බල් එක එකපාරක් paper එකකට අහලා තිබුණා. paper එක කියන්නේ mock test වල ප්‍රශ්න වලට අහලා තිබුණා. ඊළඟට මේ සූ කියන එකේ සෙට් එකයි ලෙෂර් කියන එකේ මෙන්න මෙතන තව එකක් ආවා. මේ SH එක කොහෙන්ද ආවේ? මේ SH එක ආවේ මුලට. නැත්තම් අගට එන්නත් පුළුවන් පුෂ් වගේ එකක්. එතකොට අගට එන්නත් පුළුවන්. එතකොට මෙන්න මෙතන ෂර් කියන සවුන්ඩ් එකට අදාළව මෙන්න මෙතන තව එකක් ඇවිල්ලා තියෙනවා. අපි දැන් මේක ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? ලෙෂර් කියලානේ. හරි හොඳට බලන්න මෙතන ෂර් සවුන්ඩ් එක දෙන්න S අකුරයි H අකුරයි දෙකම එකතු වෙලා තියෙනවා. තේරෙනවද? ෂර් කියන සවුන්ඩ් එක දීලා තියෙන්නේ S අකුරයි H අකුරයි දෙකම එකතු වෙලා. ඒ වුණාට මෙතන බැලුවොත් එහෙම මෙතන ෂර් කියන සවුන්ඩ් එක ලිෂර් කියන එකේ ෂර් කියන සවුන්ඩ් එක දීලා තියෙන්නේ S අකුරක් විතරක් පාවිච්චි වෙලා. හොඳට බලන්න ඒ දෙකේ වෙනස හදලා ගන්න එපා. තව දෙයක් කියන්න බැරි වුණා ළමයි. මේ මම ඒකත් පොඩ්ඩක් මෙතනගෙන කියන්නම්. මෙන්න මේ සිම්බල්ස් අතරින් මම ගොඩක් papers වලට අහනවා දැකපු සිම්බල්ස් ටික ඔයාලට පෙන්නන්න. මෙන්න මෙතන තියෙනවා නේද මේ සිම්බල් එක. මේ CH අකුරු දෙකකින් එන සිම්බල් එක. ඒක හරි. ඒක ගොඩක් වෙලාවට අහලම තිබුණ එකක්. ඊළඟට මෙන්න මේ shine කියන තැන මෙන්න මේ SH එකට අදාළ වෙන සිම්බල් එක. ওই දෙක ගොඩක් වෙලාවට
ගොඩාක් වචනවල හම්බ වෙනවා. නැත්නම් ගොඩාක් වලේ questions වල හම්බ වෙනවා. ඒ කියන්නේ question වල තියෙන වචන වල ගොඩක් හම්බ වෙනවා. කියන්නේ most common එකක් වගේ තමයි මෙන්න මේ දෙක. most common ප්‍රශ්නයකට මේ අනිවාර්යයෙන්ම අර phonetic symbols කතන්දරයක් આવොත් මෙන්න මේ දෙකෙන් අහනවම තමයි. මේ දෙකෙන් එකක් හරි අහනවා. ඒ නිසා චුට්ටක් හොඳට බලා ගන්න. ඊළඟට මෙන්න මේ voice consonant කියන ගොඩේ මෙන්න මේ සිම්බල් එක J අකුර රිප්‍රසන්ට් කරන මේ සිම්බල් එක ගොඩක් වෙලාවට අහනවා. ඊළඟට leisure කියන එකේ අර H අකුර නැතුව S අකුරෙන් විතරක් ෂ කියන සවුන්ඩ් එක රිප්‍රසන්ට් කරන මෙන්න මේ සිම්බල් එකත් සමහර වෙලාවට අහලා තිබුණා. ඊළඟට මේකේ other consonant කියන එකෙන් නම් ලොකුවට අහලා තිබුණේ නැහැ. මේක අනික තනි අකුරු විදිහට තියෙන්නේ. ඔයාලා මේවා ටිකක් කියව ගන්න. හරි. මෙන්න මේකේ ඔයාලට vowels ගැන ඉගෙන ගනිද්දී vowels උත් වර්ග දෙකක් තියෙනවා. short vowels සහ long vowels. short vowels කියන්නේ වැඩිපුර ඇදලා කියන්නේ නැති ඒවා. then sit, good, cup, mug, doctor, get, cat. අපි ඇද්දද නැහැ. කෙලින්ම සරලව කියාගෙන ගියපු එක කරේ. අපිට අර ඌ කියලා අදින්න දෙයක් සිද්ධ නැහැ. ඇදලා වචන කියන්නේ නැහැ. මෙතන අපි කියන්නේ හරිය සරල විදිහට short and sweet විදිහට වචන ටික ප්‍රොනවුන්ස් කරන එක තමයි මෙතන වෙන්නේ. sit, good, cup, not, doctor, get, cat. cool විදිහට අපි නේද කියනවා. හරි. ඊළඟට මේකේ දාලා තියෙනවා short vowels are those that appear individually in word. short vowel එකක් කියන්නේ තනිවම තමයිලු මේ vowel එක මෙන්න මේ වචනය ඇතුලේ තියෙන්නේ. කොහොම විනාඩියක් ඉන්නවා. හරි. එතකොට මේකේ ඔයාලට බලා ගන්න තියෙන්නේ මේ good කියන එකේ ඔයාලට තේරෙනවද u කියන sound එකක්. u කියන වගේ නිකන් මේ sound representation එකක් තියෙන්නේ. ඒක හරි. මොකද ඒකට කියනවා good කියද්දී අපිට එන්නේ u sound එකක් නේද? good. u sound එකක්. එතකොට මෙතන සිං sound එක වෙන්න ඕනේ. මෙතන u කියන එක. ඊළඟට cup කියන එක ගත්තොත් එහෙම එතන u කියන අපිට sound එක අකුර තිබ්බට මෙතන sound එකක් තමයි එන්නේ. හොඳට බලන්න. good කියන එකේ o අකුර තිබ්බට u sound එකක් එන්නේ. cup කියන එකේ u අකුර තිබ්බට sound එකක් එන්නේ. cup. cup කියද්දි cup කියලා අපි කියන්නේ cup නේ කියන්නේ. එතකොට sound එකක් තමයි එතන එන්නේ. good කියන එක මෙතන double o තිබ්බට අපි ඒක කියන්නේ good කියලා. goat කියන්නේ නෑනේ අපි. දැන් මෙතන good නේ තියෙන්නේ. එතකොට u sound එකක් එන්නේ. එතන u sound u අකුර තිබ්බට එතන එන්නේ sound එකක්. මෙන්න මේ දෙක හොඳට මතක තියාගන්න. මේ symbols දෙක අහලා තිබුණා. ඊට අමතරව මේ not කියන එක එහෙනම් අහලා තිබුණේ නැහැ කිය. doctor කියන එකත් අහලා තිබුණේ නැහැ. get කියන එකත් අහලා තිබුණේ නැහැ. හැබැයි මේ cat කියන එක අහලා තිබුණා. මොකද්ද හේතුව? මෙන්න මේ වගේ වචන ආවා. rat, cat, hat. ඔය වගේ වචන આવුත් මෙන්න මේ වගේ සිම්බල් එකක් තමයි එතෙන්ට එන්නේ. ඒක මතක තියාගන්න. ඒක චුට්ටක් අහන්න පුළුවන් තැනක්. මොකද මෙතන මේ මෙහෙම આવුත් බලන්න. bag. එතකොට හරි නෑ. bat, cat, hat කියන තුනට තමයි මේක ගැලපෙන්නේ. ඒ වගේ වචන වලට තමයි මෙන්න මේ සිම්බල් එක ගැලපෙන්නේ. මේවා නම් කවදාවත් අහන්නේ නැහැ ළමයි. බය වෙන්න එපා. මම ගැරන්ට් කරලාම කියනවා අහන්නේ නැහැ. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕනේ long vowel එකක් කියන්නේ මොකද්ද? two or more vowels that appear in the word. ඒක මතක තියාගන්න. long vowel එකක් කියන්නේ two or more vowels that appear in the word. ඒක මතක තියාගන්න හොඳට. මේ vowels දෙකක් හෝ කිහිපයක් appear වෙනවා නම් ඒවා long vowel කියලා අපි සලකනවලු. ඊළඟට diphthongs කියලා දේවල් වගේක් ගැන කතා කරනවා. ওই diphthongs කියන්නේ combination of two vowel sounds. vowel sounds දෙකක එකතුවක් තමයි අපි diphthong එකක් කියලා කියන්නේ. හරි. diphthong එකක අපිට මෙතන කතා කරන්න තියෙනවා vowel sounds දෙකක එකතුවක්.
මෙතන near කියන එක බලුවොත් පේනවාද මේ e එකයි a එකයි එක ළඟ තියෙන්නේ. ඊළඟට tour කියන එකෙත් එහෙමයි. my කියන එකේ අපිට vowel sounds දෙකක් ඇහෙනවද නෑ. මෙතන වල පටල ගන්නකො vowel අකුරු වෙනයි vowel sounds වෙනයි. එතකොට මෙතන near කියද්දි ear අපිට ඇහෙන්නේ කොහොමද? near ear වගේනේ. ඒකද I දාලා තියෙනවා. ඊළඟට tour එතන oor කියලා ඇහෙන්නේ. එහෙනම් u දාලා තියෙනවා. ඊළඟට my කියද්දි I කියලා ඇහෙනවානේ. ඒ නිසා I කියලා දාලා තියෙනවා. noise ois කියලා ඇහෙන්නේ. ඒ නිසා o එකෙන් භාගයයි I එකයි දාලා තියෙනවා. ඊළඟට මෙතන මොකක්ද? go අපි සාමාන්‍යයෙන් go කියන එක අර pronounce කරද්දී go කියලානේ pronounce කරන්නේ. එතකොට මෙන්න මෙතන go කියන එකට මේ විදිහට represent කරන්න පුළුවන්. ඊළඟට hair කියන එක එයා වගේනේ. එයා කියනවා වගේ නිකන් පොඩ්ඩක් කර pronounce වෙන්නේ. ඒ නිසා මෙන්න මේක ගැලපෙනවා EA කියන මේ sound එකට. ඊළඟට now කියුවහම අව් කියන sound එක අපිට එනවා. එතකොට ඒ sound එකයි u එකයි එකතු වෙලා අව් කියන sound එක හැදිලා තියෙනවා. now අව්. ඊළඟට say කිව්වොත් එහෙම I වෙනවා. say in එහෙම අහන්න පුළුවන් අපිට. කියන්නේ එහෙම වචනයක් අපිට දෙන්න පුළුවන්. අන්න එතකොට මෙන්න මේ වගේ sound එකක් තමයි say කියන එකට එන්නේ. හරි. එතකොට ඔන්න ඔය sounds ටිකට අමතරව තව දාලා තියෙනවා different spellings that can be possible for vowel sounds කියලා. හරි. ඒක පැහැදිලි කරන්න චුට්ටක් ඉන්න. හරි තමයි. මේක කියනවා different spellings that can be possible for a vowel sound කියලා. දැන් මෙතන තියෙන එක ඔයාලා චුට්ටක් කියවන්න. paint, play, wait, play, play. ඔන්න ඔය විදිහට වචන ටිකක් තමයි දීලා තියෙන්නේ. හරි. මෙන්න මේක ඔයාලට මෙහෙම පැහැදිලි කරනවට වඩා ලේසි ඔයාලට ප්‍රශ්නයක් එක්ක මම ඒක පැහැදිලි කරන්නම්. මෙන්න මෙතන ඔයාලට මේ දීලා තියෙන එකේ තේරුම තමයි අපි අකුරු වෙනස් වුණාට pronunciation එකම වගේ වෙන්න පුළුවන්. so මෙතන මේ so කියන එක තමයි මෙන්න මේ මෙහෙම සිව් කියන තිබ්බට ඒ so කියලා තමයි pronounce කරන්නේ. so flow to shoe කියන එක ගත්තොත් shoe flew flew foot stew. හරිනේ. ඊළඟට I කියන එක ගත්තොත් buy tie sigh tie fly. I කියන sound නෙන්නේ. ඊළඟට E කියන එක ගත්තොත් steal baby. මේ baby කියන එක වැරදිලා. steal peel seal receive. මොන ඔය ටික තමයි මෙන්න මෙතෙන්ට E එකට අදාළව එන්න ඕනේ. ඊළඟට paint play wait pray play. ඒක නම් අවුලක් නෑ. ඒ කියන sound එකට අදාළව මෙන්න මේ වචන ටික තියෙනවා. එතකොට sound සම්බන්ධයෙන් සලකලා තමයි අපි හැමතිස්සෙම මෙන්න මේ වචන කැටගරයිස් කරන්නේ මේ පාඩමේදී. ඊළඟට ඔයාලට phonetic symbols වගේක් මෙන්න මෙහෙම දීලා තියෙනවා. මේ ටික අර මම කිව්වා වගේ ලියලා ප්‍රැක්ටිස් කරන්න. මේක ඔයාලට ඉම්පෝටන්ට් ඒවා ටික මම කිව්වා. වැඩිපුර බලා ගන්න මේක. ඔය ඉස්සෙල්ලා මෙන්න මේ symbols දෙක. ඔය ටික හොඳට බලා ගන්න. හරි. මේකේ ඩික්ෂනරි එක පාවිච්චි කරන විදිහ දීලා තියෙනවා. ඇත්තටම මේකෙන් එක ප්‍රශ්නයක්වත් අහන්නේ නැහැ. ඔයාලා මේක පොඩ්ඩක් කියව ගන්න. කියව ගන්න කියන්නේ දැන් මට මේක එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. බැරි කමක් නැහැ.
ඇයි මම ඔයාලට කියවන්න කියන්නේ? මේ ඩික්ෂනරි එකේ යූසේජ් එක ඔයාලගේ පාස් පේපර්ස් වලට අහන්නේ නැහැ. හැබැයි ඔයාගේ රියල් වර්ල්ඩ් එකට උමනා වෙන්න පුළුවන්. ඒ නිසා මේක අනිවාර්යෙන්ම කියවන්න. හරි. අපි මේ පාඩමේ බැලුවොත් අපේ ඩික්ෂනරි එකක් පාවිච්චි කරද්දී අපිට හම්බ වෙන මූලිකම ඇට්‍රිබියුට් සෙට් එකක් වගේ ඒවා ටිකක් තියෙනවා. නැත්නම් මූලිකම ඉන්ෆර්මේෂන් සෙට් එකක් වගේ එකක් තියෙනවා. ඒකේ මේ එක තියෙනවා. වර්ඩ් එකේ ක්ලාස් එක. ඒ කියන්නේ මොකක්ද? මේ වර්ඩ් එකක් තියෙනවානේ හැම වාක්‍යයකටම වගේ වර්ඩ් එකක් තියෙනවානේ. එතකොට වර්ඩ් ක්ලාස් එකක් හැම වචනයකටම වගේ වර්ඩ් ක්ලාස් එකක් තියෙනවා. දැන් මේකේ වර්ඩ් එකක් කියන්නේ මොකද්ද? හැම වාක්‍යයකටම වගේ හැම කම්ප්ලීට් වාක්‍යයකටම වගේ වර්ඩ් එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. හරිද? එතකොට දැන් මෙතන රන් කියන ගත්තොත් මෙන්න මේ රන් කියන වචනේ ගත්තොත් මේ රන් කියන එකේ වර්ඩ් ක්ලාස් එක වර්ඩ් එකක්. දැන් අපි ෆ්ලවර් කියලා ගත්තොත් ෆ්ලවර් කියලා ගත්තොත් මේකේ වර්ඩ් ක්ලාස් එක noun එකක් වෙනවා. ඊළඟට මෙන්න මේ run කියන එකේ meaning එක මොකක්ද? move to swiftly on foot. ඒ කියන්නේ වේගෙන් නැත්නම් කකුල් දෙක වේගෙන් දුවන එක තමයි run කියන්නේ. වේගෙන් දුවන එක කියන්නේ වේගෙන් move වෙන එක. වේගෙන් ගමන් කරන එක තමයි run කියලා කියන්නේ. ඊළඟට මේකේ pronunciation කරන විදිහ දාලා තියෙනවා RUN run වුණාට මම අර කලින් කිව්වා sound මේ ප්‍රශ්නේ තමයි මෙතන එන්නේ. RUN කියන එක තමයි pronunciation. sorry RUN කියන එක තමයි වචනේ. උනාට pronunciation දෙද්දී run කියන sound එකට අදාළව මෙන්න මෙතන දාලා තියෙනවා phonetic symbol එක. හරි. ඊළඟට different meanings දීලා තියෙනවා. synonyms සහ antonyms කියන්නේ සමාන පද සහ විරුද්ධ පද. ඊළඟට plural form එක දීලා තියෙනවා. ඒ කියන්නේ බහුවචන ආකාරය. ඊළඟට ඔරිජින් හිස්ටරි එක දීලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ වචනේ කොහෙන්ද හැදුනේ කොහොමද හැදුනේ කියන එක තමයි දීලා තියෙන්නේ. හරි. එතකොට ඔයාලට දැන් ඩික්ෂනරි එකේ තියෙන පාර්ට්ස් ටික ගැන අවබෝධයක් තියෙනවා කියලා මම හිතනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන ස්පෙලිං and pronunciation වල තව කොටසක් ගැන. Some words have the same spelling but different pronunciation. සමහර ඒවාට same spelling. එකම spelling තියෙන්නේ හැබැයි pronunciation දෙකක් තියෙනවා. I read the book. හරිද? දැන් මෙතන හැටියට නම් read the book වෙනවා. හරිද? ඔව් let's read the book. හරිද? ඊළඟ එක ගත්තොත් I have read that book. ඒ මොකක්ද? read the book කියන්නේ අපි පොත කියවමු. I have read that book කියන්නේ මම මේ පොත කියවලා ඉවරයි කියන එක තමයි ඔතන කියන්නේ. ඊළඟට some words have different spelling but same pronunciation. I have read that book. ඊළඟට I am wearing red frock කියලා දීලා තියෙනවා. දැන් මෙතන මොකක්ද? අවස්ථාවන් some words have different spelling but same pronunciation. එකම pronunciation. I have read that book. එතනත් read. I am wearing a red frock. මම අද පාඩ ගමක් යනවා එතනත් red කියන එක අතනත් red කියන එක. දැන් මෙතන ඔයාලට ප්‍රශ්නයක් එනවා මෙතන read කියලා තියෙන්නේ කොහොමද read උනේ කියලා. මෙන්න මේ have කියන verb එකත් එක්ක මොකක් හරි have කියන මෙන්න මේකට අපි කියනවා මොනවද auxiliary verbs කියලා අපි ඒවට කියනවා. එතකොට මෙන්න මේ have කියන auxiliary verb එකත් එක්ක මෙන්න මෙතන read කියන වචනේ ආවොත් have එකට එහා පැත්තේ අපි read කියන වචනේ pronounce කරන්නේ red විදිහට. red කියන්නේ රතු පාටින් නෙමෙයි. ඒ වාක්‍යයේ ඒ වචනේ pronounce කරන විදිහ red. ඊළඟට I am wearing a red coat කියන එකයි I have read that book කියන එකේ දෙකේම different spelling නෙමෙයි තියෙන්නේ. different spellings තියෙන්නේ. දැන් මෙතන ගත්තොත් same spelling හැබැයි different pronunciation. මෙතන ගත්තොත් different spelling හැබැයි same pronunciation. හදලා ගන්න එපා. අපේ pronunciation තියෙන්න පුළුවන් ආකාර දෙකයි. එකම අකුරු නැත්නම් same spelling හැබැයි different pronunciation දෙන්න පුළුවන්. ඒ උදාහරණයට මෙතන අපිට තියෙනවා let's read the book. මෙතන තියෙනවා I have read that book. The same spelling හැබැයි different pronunciation.
ඊළඟට අනිත් එක ගත්තොත් එහෙම different spelling but same pronunciation. හරි බලන්නකෝ I have read that book. මම මේ පොත කියවලා තියෙනවා. I am wearing a red phone. දැන් මෙයා සර්ව පාට ගවුමක් ඇඳලා. එතකොට මේකේ මොකද්ද වෙලා තියෙන්නේ? different spellings වෙනයි. හැබැයි pronunciation same වෙලා තියෙනවා. එතනත් I have read. I am wearing red. හරි. ඊළඟට different meanings of words කියලා දීලා තියෙනවා. මෙන්න මේකේ තියෙනවා I drank a warm cup of tea. Here warm meant hot or heated. ඒ කියන්නේ මෙතන warm කියන එකේ තේරුම තමයි එක්ක රස්නේ එක්ක රත් වෙලා තියෙන්නේ කියන එක. ඊළඟට මෙතන cordially or harshly කියන්නේ එක්ක formal විදිහට එක්ක informal විදිහට. මෙන්න මේ රචනාව ලියනකොට නැත්නම් මොකද්ද? We received a warm welcome from president. president අර warm welcome එකක් හම්බෙලා තියෙනවා. here warm means මෙතන warm කියන එක ගත්තොත් ඒ කියන්නේ අර තමන්ට එනම සතුටුයි හිතට හරි සතුටුයි කියන තේරුම තමයි මෙතන warm කියන එකේ තියෙන්නේ. මේවා නම් ලොකුවට අහලා තිබුණේ නැහැ ළමයි. ඊළඟට ගත්තොත් එහෙම open class close class මේකෙත් වැඩි අහලා තිබුණේ ප්‍රශ්න මම දැක්කේම නැහැ කියනවා. ඊළඟට සිනොනිම් සහ ඇන්ටොනිම් කියන්නේ සමාන පද සහ විරුද්ධ පද. සමාන පද කියන්නේ අපේ තියෙන මේ කරලා තියෙන මොකක් හරි දීලා තියෙන වචනයකට අදාළව ඒ වගේම තේරුමක් තියෙන වචන වලට තමයි සිනොනිම් කියන්නේ. ඇන්ටොනිම් කියන්නේ විරුද්ධ පද. ඒ කියන්නේ මේ වචන ඔක්කොම අර කියවගෙන යද්දි අපිට තේරෙනවා මේකේ කිසි ඇන්ටොනිම් නැත්තම් ප්‍රතිවිරුද්ධ එක තමයි මේක. like small කිව්වොත් big නැත්තම් large වෙන්න පුළුවන්. ඒක මොකක්ද ඇන්ටොනිම් එක. අපි කිව්වොත් rich කියලා rich කියන එකේ ඇන්ටොනිම් එක මොකක්ද? poor. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් තව intelligent කියලා ගත්තොත් ඒකේ ගත්තොත් ඇන්ටොනිම් එක ගම් වගේ තමයි එන්නේ. එතකොට ඔන්න ඔයගේ සිනොනිම් ඇන්ටොනිම් ගැන කතා කරන්න තියෙනවා. ඊළඟට ඔයාලගේ බරෝවික්ස් ගැන බලන්න. බරෝවික්ස් වල බරෝවික්ස් කොන්ෆරන්ස් කියලා මෙතන වචන ටිකක් දීලා තියෙනවා. බරෝවික්ස් කොන්ෆරන්ස් කියලා මෙතන වචන ටිකක් දීලා තියෙනවා. බරෝවික්ස් කොන්සින් කියලා මෙතන වචන ටිකක් දීලා තියෙනවා. බරෝවික්ස් කොන් ඇරබික් කියලා මෙතන වචන ටිකක් දීලා තියෙනවා. එතකොට ඔයාලා මෙන්න මේ වචන ෆැමිලියර් කරගන්න අනිවාර්යෙන් මේ වචන කියවන්න ඕනේ. මොකද මේවා මම කොච්චර කිව්වත් තරක් නෑ. ඔයාලා කියවන විදිහට තමයි ඔයාලගේ රිසල්ට් තීරණය වෙන්නේ. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඒ පාඩමේ ඉච්චරයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ පාඩමේ ක්විස් ටික සම්බන්ධයෙන්. කියන්නේ ක්විස් එකේ තිබ්බ ප්‍රශ්න ටික සම්බන්ධයෙන් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ළමයි ඔයාලා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ පොඩ්ඩක් හිතලා දාන්න මට විනාඩියක් දෙන්න. හරි ළමයි. මෙන්න මේකේ මොකක්ද කියන්නේ? which of the following does not give the same dictum sound as told. ඔයාලගේ අහන එක්තරා ප්‍රශ්නවල විදිහක් තමයි මේක. same sound එක දෙන්නේ කොහොමද දෙන්නේ නැත්තේ කොහොමද කියලා අහනවා. හරි. මෙතනදී ඔයාලට කරන්න තියෙන ලේසිම වැඩේ තමයි ඔයාලගේ ඔළුව ඇතුලෙන් මේවා කියවන විදිහ පොඩ්ඩක් ඉස්සෙල්ලා හිතන්න. toy කිව්වොත් කොහොමද toy? oy කියන sound එකක් එනවා. ඊළඟට බලනවා අනිත් වචන jolly නෑ void එතන නම් oy කියන sound එකක් ආවා toy void employ toy employ හරිනේ boy toy හරි soy toy එතනත් අර toy කියද්දී ආපු oy කියන sound එක soil කියද්දිත් එනවා soil oy
කියන sound එක එනවා. හැබැයි jolly කියන එකේ ඒ sound එක ආවේ නැහැ. හොඳට බලන්න. toy කියද්දි oi sound එකක් එනවා. toy. මෙහෙම ගත්තොත් o e කියන sound එක එනවා. void. o e කියන sound එක එනවා. හරි void. void. o e. employee කියන එක ගත්තොත් toy කියන එකට සමානව තමයි sound වෙන්නේ. boy කියන එක ගත්තත් toy කියන එකට සමානව තමයි sound වෙන්නේ. soil කියන එක ගත්තොත් එතනත් o e කියන sound එක එනවා. soil. oil කියනවා වගේ නේද? එතකොටත් එතන o කියන sound එක එනවා. එතකොට ජොලි තමයි මෙතන answer එක වෙන්නේ. මේකේ sh ඔකෝ දෙකේ symbol එක මොකක්ද? මෙන්න මේක. මම කලිනුත් කිව්වා. ඒවා බලන්න ඕනේ මමයි. අනිවාර්යෙන් බලන්න ඕනේ. symbols practice කරන්න ඕනේ. ඊළඟට තියෙනවා which of the following does not give same diphthong sound. කලින් ප්‍රශ්නේමයි එකම ප්‍රශ්නේ ඩබල් වෙලා. මේකට හේතුව මොකක්ද කියලා කිව්වොත් ළමයි එකම ප්‍රශ්නේ දෙපාරක් ඉන්න මේ ස්ක්‍රීන්ෂොට් ගහගත්තේ මගේ විතරක් නෙමෙයි මගේ යාළුවෝ වගේ එක මේ යාළුවෝ වගේකුත් ෆිට කරා ඒගොල්ලන්ගේ අර මොක් ටෙස්ට් වල එහෙම ගහගත්තේ ස්ක්‍රීන්ෂොට් තමයි තියෙන්නේ. එතකොට එකම ප්‍රශ්නේ දෙන්නටත් හම්බෙලා තිබුණා. අන්න ඒ වගේ හම්බෙච්ච ප්‍රශ්න තමයි මේවා. ඊළඟට filling the blanks. What is a diphthong? diphthong එකක් කියන්නේ මොකක්ද? vowels දෙකක එකතුවක්. මේ තියෙන two pure vowels occur together. මම කිව්වා diphthong කියන්නේ අන්න ඒකටයි කියලා කලින්ම කිව්වා. ඒවා මතක තියාගන්න theory ඒවා. practical නෙමෙයි theory. ඒවා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ඊළඟට which of the following has a long vowel sound? long vowel short vowel කියනව ගත්තොත් long vowel කියන්නේ හැමතිස්සෙම ඇදලා pronounce කරනවා. දැන් rat කිව්වොත් ඇදලා pronounce කරන්නේ නැහැ. hug කිව්වොත් නැහැ. sick කිව්වොත් නැහැ. cup කිව්වොත් නැහැ. mot කිව්වොත් එතන අපි කට අදිනවා. mot කියද්දි කට අදිනවා. cup කියද්දි කට ඇද්දත් නැහැ. cup නිකම්ම කිව්වා. එතකොට මෙන්න මෙතන long vowel එක මොකද්ද තියෙන්නේ? mot කියන එකේ තමයි long vowels තියෙන්නේ. ඊළඟට තියෙනවා which of the following word has different vowel sound? ඒ different vowel sounds තියෙනවා නම් ඒවා identify කරගන්න අපිට ලේසිම ක්‍රමය තමයි අර මම කලින් කිව්වා වගේ මේවා pronounce කරන්න ඕනේ. now brown ඒක නම් එක වගේ. town හරි ඒකත් ඒ වගේ. crown ඒකත් හරි. හැබැයි on කියන එක වෙනස් නේද? හොඳට බලන්න. noun, brown, town, crown on කියලා ආවේ නැහැ. on කියන එක මොකක්ද? මෙන්න මේ වචන හතරත් එක්ක මේ අනිත් වචන හතර මියා නැතුව අන්න ඒ වචනත් එක්ක හොඳට මේ කියන්නේ ඒකම sound එකෙන් තමයි මෙන්න මෙතන pronunciation තියෙන්නේ. noun, brown, town, crown. එතකොට on කියන එක මේකට අදාළ එකක් නෙමෙයි. එතකොට different vowel sound එකනේ අපි අහන්නේ. ඒකට මේ හතරෙම sounds එක වගේ මෙන්න මේ on කියන එක විතරයි වෙනස් sound එකක් තියෙන්නේ. එතකොට මේවා තමයි answer එක වෙන්නේ. different vowel sound එක තියෙන එකනේ අහන්නේ. මේකයි. ඊළඟට ch කියන එකේ symbol එක මොකක්ද? මෙන්න මේක. ඔයාලා අනිවාර්යෙන් symbols බලන්න ඕනේ. මේ විදිහට which of the following these word has different vowel sound. different vowel sound එකක් තියෙන්නේ. මොන වචනේද කියලා අහනවා. loot, suit දෙක නම් එක වගේ. shoot ඒකත් ඒ වගේ. root ඒකත් හරි. foot නෑ. හොඳට බලන්න. loot, suit, shoot, root. foot කියන එක වෙනස් මේ pronunciation එකක් තමයි තියෙන්නේ. foot කියන එකේ. ඊළඟට how මෙතන කොහොමද au කියන sound එක එන්නේ? එහෙනම් මෙන්න මේ symbol එක. au how එතකොට u කියන sound එකත් එක්ක au කියන එක මෙන්න මෙතන sorry u කියන sound how දැන් මේක හරියටම ගත්තොත් u දැන් මෙතන au කියන එකෙත් එන්නේ u කියන sound එක. එතකොට මෙන්න මෙතන underline කරලා තියෙන්නේ au කියන එක විතරයි. එහෙනම් මෙතන au කියන එක තමයි symbol එක වෙන්නේ. ඒ symbols practice කරනවා. Which of these word has different vowel sounds? different vowel sounds කියන එක අහන්නේ. would, who, look, would මොකද මේ වුණා. ආයෙත් බලන්න. would, who, look, would, who, look,
put, woman. Would, who, look, put, woman. මොකද different vowel sound එක තියෙන්නේ. who කියන එකේ තමයි different vowel sound එක තියෙන්නේ. හොඳට බලන්න. would, put, woman. අතට කොහොමද වෙන්නේ? DH. who කියන එක ඇදලා කියන්නේ. හොඳට බලන්න. ඇදලා තමයි හුස්ම ඇදලා තමයි කියන්නේ. would, look, put, woman. ඊළඟට who කියන එක එනවා. who කියන එක තමයි different vowel sound එකක් තියෙන වචනේ ඉන්නේ. හරි. ඊළඟට අපෙන් අහලා තියෙනවා how many pure vowel sounds are there in English language. හරි. ඔයාලගෙන් අහුවා vowels කීයක් තියෙනවද කියලා මතකද? vowels තිබුණා මට මතක විදිහට ටිකක් හරි තාමත් diphthongs තියෙනවා. කමේ තියෙන vowel sounds 12. හොඳට බලන්න. consonant sound 24යි. vowel sounds 12යි. ඊළඟට diphthong 8යි. ඒකෙන් තමයි sounds 44 හැදෙන්නේ. consonant sound 24යි. හරිද? vowel sounds 12යි. ඊළඟට diphthongs 8යි. ඔය විදිහට තමයි අපේ මෙන්න මෙතන sounds ටික නැත්නම් මෙන්න මේවා pronounce කරන විදිහ වෙනස් වෙන්නේ. consonant sounds consonant sounds 24යි. vowel sounds 12යි. diphthong sounds 8ක් තමයි තියෙන්නේ. ඊළඟට මේක අපෙන් හරි pure vowels. pure vowels කියන්නේ අපි කතා කරපු vowels වල තමයි. මෙන්න මේ මෙතන තිබුණා. මෙන්න මෙතන vowel sounds 12ක් අපි කතා කරා. ඊළඟට diphthong 8ක් අපි කතා කරා. consonant sound 24ක් අපි කතා කරා. අන්න එතකොට මෙන්න මෙතන pure vowels කියන්නේ මෙන්න මේ නිකම්ම දීලා තියෙන vowel sounds කියන ඒවාම තමයි. එතකොට මෙන්න මෙතන 12ක් කියලා දීලා තියෙනවා vowel sounds. අන්න ඒ 12ම තමයි මේ pure vowel වෙන්නේ. මෙතන දීලා තියෙන vowel sound 12ම තමයි මේ pure vowels වෙන්නේ. හරි. ඊළඟට හරි. එතකොට ඔයාලගේ ඒ quiz එකක් ඉවරයි. එතකොට මේ පාඩම සම්බන්ධයෙන් ළමයි මට කියන්න තියෙන එකම දේ තමයි ඔයාලා අනිවාර්යෙන්ම අර symbols ටික familiar කරගන්න. එක්ක ඔයාලා අතින් ලියලා හරි නැත්නම් මෙන්න මේ symbols තියෙන මොකක් හරි chart එකක්. දැන් මම මෙතන chart එකක් තාලා තියෙනවා. මේ chart එකක් අරගෙන මේවා practice කරලා හරි මේවා familiar කරගන්න. සාමාන්‍යයෙන් මේ phonetic symbols දෙකක් වගේ අහනවා. අපිට කොයි දෙක අහයිද කියලා කියන්න බෑ. මම ඔයාලට වැඩිපුර බලන්න කිව්වට අනිවාර්යයෙන්ම බලන්න. කියන්නේ වැඩිපුර බලන්න කියලා රෙකමන්ඩ් කරපු symbols set එකක් තියෙනවා. ඒ ටික අනිවාර්යයෙන්ම බලන්න. ඒ ටිකෙන් ඔයාලට ලොකු උදව්වක් වෙයි. හරි. එතකොට ඉංග්‍රීසි වල සාමාන්‍ය දවසකට මම පාඩම් දෙකක් වගේ තමයි කරන්නේ. එතකොට අද දවසට මගේ සෙෂන් එක මෙතනින් ඉවර කරන්න පුළුවන්. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවද නිකන්? ෆිට් එක සම්බන්ධයෙන් හරි පිට් එක සම්බන්ධයෙන් හරි මොනවා හරි ගැටලුවක් තියෙනවද? නැත්නම් මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවද? මිස් මේකට අදාළ එක්ස්ට්‍රා ක්විසස් තියෙනවද? මේකට අදාළ මොනවා හරි එක්ස්ට්‍රා මැටීරියල්ස්ද? එක්ස්ට්‍රා මැටීරියල්ස් කියන්නේ මම මේ ඔයාලට අර ෂෝට් නෝට් එක කොහොමද දෙනවා? මොනවාද? ක්විසස් අර දැන් මිස් කරපු වගේ ආයෙත් තව වැඩිපුර නැද්ද? එහෙම දානවද ගෲප් එකට? රිසෝසස්. ඔව් රිසෝසස් ඔයාලට මම මේ phonetic symbols මොනවා හරි ප්‍රැක්ටිස් කරන්න ඇක්ටිවිටීස් වගේ තියෙන සයිට්ස් මොනවා හරි බලන්න. මට එහෙම සයිට්ස් මොනවත් තාම එහෙම හම්බුනේ නැහැ. මම පොඩ්ඩක් ඒක බලන්න. බලලා ඔයාලට රිෆර් කරන්න සයිට්ස් ටිකක් දාන්න. ඊට අමතරව මේ ඔයාලගේ VLE එකේ ඇක්සස් හම්බුනහම එතන ඔයාලට ක්විස් වගේක් හම්බ වෙනවා. දැන් මෙතන VLE එකට රෙජිස්ටර් වුණ කවුරු හරි ඉන්නවද? ඔයා රෙජිස්ටර් වෙලාද ඉන්නේ? ඔව් මම රෙජිස්ටර් වුණා. හරි. හරි. ඒකෙත් ඔයාලට ප්‍රශ්න වගේක් හම්බ වෙනවා ඇති. එතන සමහර විට ඔයාලට මට මතක නැහැ ඉස්සර නම් තිබුණා. මේ එතන සමහර වෙලාවට ඩිෆරන්ස් ඒ කියන්නේ ඩිෆර් කරන්න කියලා ඩිෆරන්ස් එකක් වගේ සෙට් වෙලා තියෙනවා. අන්න එහෙම ඩිෆරන්ස් තිබුණොත් ඒ ඩිෆරන්ස් අනිවාර්යයෙන්ම බලන්න. මොකද අපිට ඒ ඩිෆරන්ස් වලට ඇක්සස් කරන්න බෑ මේ. මොකද එයාලා අර VLE එකේ රෙජිස්ටර් කරගත්ත
ෆ්ලවර් එකට විතරයි ඒවට ඇක්සස් කරන්න දෙන්නේ. ඊට අමතරව මම ප්‍රයිවට්ලි මොකක් අර ඔයාලට එක්ස්ටර්නලි පොඩ්ඩක් අර චෙක් කරගන්න පුළුවන් ෆොනෙටික් සිම්බල්ස් වලට සයිට් එකක් මම තියෙනවා නම් අනිවාර්යෙන්ම දාන්න. මම චුට්ටක් ඒක හොයලා බලලා හොඳ සයිට්ස් බලලා ඔයාලට කියන්න. ඊට අමතරව ඔයාලට මොනවාරි සිම්බල් එකක් ෂුවර් නැති එකක් දැනගන්න ඕන වුණොත් අනිවාර්යෙන්ම ඔයාලට ChatGPT වගේ එකක් යූස් කරන්න පුළුවන්. ChatGPT එකෙන් ඔයාලට පුළුවන් සිම්බල්ස් එක එයාලා සිම්බල්ස් ඩිස්ප්ලේ කරලා දෙනවා. මම එකපාරක් try කරා. එහෙමද? හරි කමක් නැහැ. හරි. ඔයාලගේ එතකොට එහෙම සයිට්ස් මොනවද තියෙනවා නම් මම ඔයාලට අනිවාර්යෙන්ම දාන්නම්. ඔයාලා අනිවාර්යෙන්ම මම උදාර කරපු ක්විස් එක චුට්ටක් ආපහු සැරයක් නෝට් එකත් එක්ක රිෆර් කරන්න. ඊට අමතරව තව ඔයාලට වැඩිපුර දැනුමක් ගන්න මම සයිට් එකක් මොනවා හරි බලලා හොඳ සයිට් එකක් ඔයාලට එවන්න. ඊට පස්සේ ඔයාලට අර මම දෙන්නපු නෝට් එක තියෙනවානේ. එන්න මෙතන නෝට් එක ඒක ටිකක් ක්ලෝස් කරා මේ. මෙන්න මේකේ නෝට් එක ගත්තොත් නෝට් එකේ මෙන්න මෙතන ඔයාලට දාලා තියෙනවානේ මෙන්න මේ වගේ ටේබල් එකක් පොඩි. මෙන්න මේ පොඩි ටේබල් එකත් ඔයාලා අනිවාර්යයෙන්ම රිෆර් කරන්න. මේකේ එක්සැම්පල්ස් උත් එක්කනේ තියෙන්නේ. ඔයාලා මේ වචන ප්‍රොනවුන්ස් කර චුට්ටක් බලන්න මේ සිම්බල් එකත් එක්ක මේක කොහොමද මැච් වෙන්නේ. මේක මොකද්ද? මේක ගක්කො. චර්ච් කියද්දි CH කියන සවුන්ඩ් එක නැත්තම් ච කියන සවුන්ඩ් එක තමයි මේ සිම්බල් එකෙන් පෙන්නන්නේ. මැච් කියන එකේ ච කියන සවුන්ඩ් එක තමයි මේ සිම්බල් එකෙන් පෙන්නන්නේ. දැන් මෙතන නේචර්. දැන් මෙතන CH අකුරු තියෙනවත් නැහැ. හැබැයි ච කියන සවුන්ඩ් එක එනවා. නේචර්. එතකොට ච කියන සවුන්ඩ් එකත් එක්ක මේ සිම්බල් එක ගැලපෙනවා. ඊළඟට මේක ගත්තොත් මේ යට තියෙන J අකුරත් එක්ක එන නැත්නම් J සවුන්ඩ් එකත් එක්ක එන සිම්බල් එක ගත්තොත් ජජ් කියන එක හරි. එතන J කියන කියන්නේ J අකුරත් එක්ක J කියන සවුන්ඩ් එක නෙන්නේ ජජ්. ඊළඟට H කියන එකේ මෙතන J අකුරක් නැති වුණාට J සවුන්ඩ් එක තමයි එන්නේ. එතකොට H කියන එකත් හරි. soldier කියන එකෙත් ඒ වගේ තමයි. දැන් J අකුරක් නැති වුණාට J කියන සවුන්ඩ් එක අපිට මෙතනින් ඇහෙනවා. soldier, age, judge ඔක්කොගෙම J කියන සවුන්ඩ් එක තමයි ගොඩක්ම මෙතන මේන්ලි ફોකස් කරන්නේ. එතකොට මේ සිම්බල් එක අපි පාවිච්චි කරන්නේ ඒ J අකුරට කියන්නේ J කියන සවුන්ඩ් එකට ගැලපෙන විදිහට. අන්න ඒ විදිහට ඔයාලට බලුවොත් තව එකක් මෙතන. මේ strut, mud, love, blood food එතන ඔක්කොම කියන සවුන්ඩ් එන්නේ. strut කියද්දි mud කියද්දි love කියද්දි blood කියද්දි සවුන්ඩ් එකක් තමයි එන්නේ. අන්න එහෙම සවුන්ඩ්ස් එක්ක මේ සිම්බල්ස් අනිවාර්යෙන්ම චෙක් කරන්න. නිකම්ම මේ පටපාඩම් කරලා නම් යන්න බෑ. සවුන්ඩ්ස් එක්ක සිම්බල් චෙක් කරන්න ඕනේ. මේ සිම්බල්ස් එක්ක චෙක් කරද්දි තමයි ඔයාලට හොඳටම ඔළුවට අයිඩියා එක යන්නේ මේ මොකක්ද මේ කියන්නේ. ඔයාලගෙන් අර මම වැඩිපුර අහනවා කියන සිම්බල්ස් අනිවාර්යෙන් බලා ගන්න. මෙන්න මේ සිම්බල්ස් එකයි මේ සිම්බල් එකයි පිළිවෙලට බලා ගන්න. ඊට අමතරව මේ සිම්බල් එකයි තව එකක් තියෙනවා. මේ සිම්බල් එකයි මෙන්න මේ සිම්බල් එකයි මෙන්න මේකේ ආය අහලා තිබුණා නේ. මෙන්න මේක අහලා තිබුණා. මේ බෑඩ් කියද්දි ට්‍රැප් කියද්දි ආපු සිම්බල් එක. ඒකේ බෑඩ් කියද්දි ඇඩ් කියලා සවුන්ඩ් එකක් එනවනේ ඇඩ්. ඒක තමයි මෙන්න මේ ඇඩ් කියන්නේ ඈ කියන සවුන්ඩ් එක එනවනේ. මේක තමයි මේ සිම්බල් එක දාලා තියෙන්නේ. ඒක චුට්ටක් අනිවාර්යයෙන්ම බලන්න මේ සිම්බල්ස් ටික. ඊට අමතරව ඔයාලගෙන් වැඩිපුර අහපු තව එකක් මේ අර ලෙක්චර් කියපු එක. මේකේ හරි. pleasure විෂන් කියද්දි දැන් මෙතන අපිට හොඳටම තේරෙන එකක් තමයි මෙතන ෂ සවුන්ඩ් එකක් එන්නේ. මෙතන ෂ සවුන්ඩ් එකක් එන්නේ. කොට මේ දෙකේ ඩිෆරන්ස් එකක් අපිට හොයන්න අමාරුයි. එහෙම වෙලාවට මෙන්න මේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන මෙන්න මේ උඩ සිම්බල් එක යූස් කරන්න. මොකද දන්නවද තමයි ගොඩක් වෙලාවට SH වලට ඔයාලට දෙන එක්සැම්පල් වල මෙන්න මේ සිම්බල් එක තමයි ගොඩක් වෙලාවට එයාලා එක්ස්පෙක්ට් කරන්නේ. ඒ නිසා මේ SH සවුන්ඩ් එකක් ආවොත් මෙන්න මේ සිම්බල් එක පාවිච්චි කරන්න. මම ගොඩක් පාස් පේපර් අර මොක් ටෙස්ට් වල ඒ ක්වෙස්චන් එහෙම දැකලා තියෙනවා. ඒවා එහෙම ගොඩක් ෂ කියන සවුන්ඩ් එක රිප්‍රසන්ට් කරලා තියෙන්නේ මෙන්න මේ සවුන්ඩ් එකෙන්. ඒ නිසා තමයි මම ඒක කිව්වේ ඔයාලට පොඩ්ඩක් ඒක මතක් කරගන්නත් එක්ක මේවා පොඩ්ඩක් ප්‍රොනවුන්ස් වෙන විදිහ පොඩ්ඩක් අනිවාර්යෙන්ම පොඩ්ඩක් වැඩි ඕනේ පොඩි වෙලාවක් වෙන් කරනවා. ඔයාලට විනාඩි 10ක් 15ක් වෙන් කරලා හරි
මේවා ප්‍රොනවුන්ස් වෙන විදිහ ඔයාලට තේරුම් ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ප්‍රොනවුන්සියේෂන් එකදී වැදගත්. කොහොමද මේවා කතා කොහොමද මේවා අපි කියන එකත් එක්ක ඔයාලට හරියම ලේසියෙන් පුළුවන් මේවා මතක තියාගන්න. හරි. එතකොට ඊට අමතරව තව මොනවා හරි දැනගන්න දේවල් තියෙනවද? හරි. දැනගන්න මොනවද නැත්නම් අපි මේ සෙෂන් එක අද මෙතනින් ඉවර කරමු. ලයිව් ජොයින් වෙන හැම ළමයෙකුටම තැන්ක් යූ. ඒ වගේම හැමදාම මේ වගේ පුළුවන් නම් ලයිව් ජොයින් වෙන ළමයි රෙකෝඩින් නම් ගොඩක් ගන්න එපා. ඔයාලට තියෙන්නේ පොඩි කාලයක්. ඒ පොඩි කාලය ඇතුළත ඔයාලට කරන්නත් ලොකු වැඩ ගොඩක් තියෙනවා. ඒවත් එක්ක ඔයාලා වැඩ කල්දදා හිටියොත් එහෙම ඔයාලට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ක්ලාස් ෆී එක ගැන. ක්ලාස් ෆී එක ගැන මේ අපේ ඇඩ්මින් ඉන්න ඒ සර් දැනුවත් කරයි. මේ මොකද ඒක අර එයාගේ හරහා තමයි මේ දේවල් වෙන්නේ. එතකොට එයා ඒ ගැන සම්පූර්ණ විස්තරයක් අද හෝ හෙට අනිවාර්යයෙන්ම පබ්ලිෂ් කරයි. කොහොමත් ඔයාලට ඇෆෝඩබල් ගානකට තමයි මේ ක්ලාසස් කන්ඩක්ට් වෙන්නේ. මොකද අනිත් තැන් වලට සාපේක්ෂව ඇත්තටම මේ ගොඩක් වැඩි මේ කෝස් එකට ගොඩක් කට්ටිය කියන්නේ එක්ස්පෙක්ට් කරන ප්‍රයිස් එක නැත්තම් යාලා ඩිසයින් කරලා තියෙන ප්‍රයිස් එක ඇත්තටම වැඩියි. ඔයාලා පොඩ්ඩක් මේ ඇලර්ට් එකේ ඉන්න අනිවාර්යයෙන්ම පේමන්ට් ඩීටේල්ස් පබ්ලිෂ් කරයි. ඒවත් එක්ක ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ කීයද ක්ලාස් ෆීස් එක ඒකේ පේමන්ට් මෙතඩ්ස් කොහොමද වෙන්නේ කියන එක. එතකොට ඔයාලට මොනවම හරි දෙයක් ගැන ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගෲප් එකේ අහන්න. ගෲප් එකේ සමහරවිට දැන් මැසේජ් එකක් දැම්මොත් අද හවස් වෙද්දී මේ ඔයාලට රැඩිටි ඔයාලට රෙස්පොන්ස් එකක් හම්බෙයි පේමන්ට් සම්බන්ධයෙන් මේ ඩීටේල්ස් ගැන. ඔයාලා චුට්ටක් ඒක දාලා මේ මැසේජ් එකක් දාලා අහලා බලන්න. එතකොට තව දෙයක් ඔයාලට කියන්න දෙනවා දැන් අපිට ඔයාලගේ එක්සෑම් එහෙම අර හැමෝටම එකම දවසේ තියෙනවා කියලා එකක් නැහැ. සමහර වෙලාවට අර ෂෙඩියුල් කරලා තියෙන මේ දවසට කියන්නේ ඔයාලට ෂෙඩියුල් වෙලා තියෙන්නේ 15 කියලා. තව කෙනෙකුට 17 වෙන්න පුළුවන්. දැන් එකම සෙට් එක තමයිනේ. ඒ වුණාට අර එයාලගේ කම්පියුටර් රිසෝසස් පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනවනේ දැන් හිතන්නකෝ. ළමයි එකපාර 100කට විතර දෙන්නේ අයට කම්පියුටර් 100ක් වගේ නැත්නම් ඔයාලට කම්පියුටර් බේස් මේ එක්සෑම් පේපර් එකක් ලියන්න වෙන්නේ. මේවත් එක්ක ඔයාලට මේ එක එක දවස්වල ෂෙඩියුල් වෙන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන්ම එයාලා පබ්ලිෂ් කරනවා මේ දවසට තමයි මේ එක්සෑම් තියෙන්නේ මේ දවසේ මේ ළමයට තමයි එක්සෑම් තියෙන්නේ කියලා එයාලා පබ්ලිෂ් කරනවා. අනිවාර්යෙන්ම මේ ලිස්ට් එක ගැන අවධානයෙන් ඉන්න. මොකද ඔයාලගේ දවස මගේ අරුවොත් එහෙම මේ ආපහු සැරයක් තව පාරක් ඇප්ලයි කරන්න වෙනවනේ. එයාලා ඇබ්සන්ට් වුණා කියන එක එක්ස්කියුස් එකක් විදිහට කරකලා ආපහු සැරයක් chance එක දෙන්නේ නැහැ. අර ඒ නිසා අවධානම ගන්න නැතුව ඔයාලව ෂෙඩියුල් වෙලා තියෙන හරිම දවස මොකක්ද කියලා චුට්ටක් ඇලර්ට් එකකින් ඉඳලා බලන්න. ගොඩක් කට්ටියට නෙමෙයි. අර ඒක අමතක වුණොත් එහෙම මේ අපරාධ වෙනවනේ. තව අවුරුද්දකින් යන අවුරුද්දක් කියන්නේ සමහර විට මේ සෙප්තැම්බර් වල ඉනි ටෙස්ට් එකක් තියෙයි. එහෙම තිබුණේ නැත්තම් ස්පෙෂල් ටෙස්ට් එකක් පිළිත් එක තිබුණේ නැත්තම් එහෙම මේ පොඩි ළම අවුරුද්ද වෙනකන් ඉන්න වෙනවා. එතකොට ඔයාලට මේ අවුරුද්දේ ඉන්ටේක් එකට මේ යන්න පුළුවන් මේ එක්සෑම් එක පාස් වුණා. දැන් අපිට සෙප්තැම්බර් වල තියෙන එක හරියටම නිද තියෙනවමයි කියලා කන්ෆර්ම් කරලා නැහැනේ. එතකොට එතන පොඩි අවදානමකුත් තියෙනවා. ඒකත් එක්ක ඔයාලා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න මේ සයිට් ඇනවුන්ස්මන්ට් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ඒත් එක්කම ඔයාලා හොඳට වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න මේ කම්මැලි වෙන්න නම් එපා මේ තව ටික දවසයිනේ අර ඔයාලට මාස දෙකක් තුනක් වගේ කාලයක් තිබ්බනම් ඕක ලොකු ගැටලුවක් නෑ පොඩි කාලයක් තියෙන නිසා ඔයාලට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා එතකොට ICT සිලබස් එකක් ලොකුයි math සිලබස් එකක් ලොකුයි ඉංග්‍රීසි එක දෙකක් එච්චරම ලොකු නෑ ඒ වුණාට ඒක සාමාන්‍යයෙන් ඔයාලට ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා ඒවත් එක්ක ඔයාලා හොඳට මුලින් ඉඳන්ම වැඩ කරන්න ඔයාලට ස්ටඩි ප්ලෑන් එකක් හරි මොකක් හරි ඕන නම් පොඩ්ඩක් කියන්න මේ අපිට පුළුවන් ඒ වගේ මොන හරි හදලා දෙන්න. ඊට අමතරව ඔයාලා දන්නේ නැති දේවල් වලට ChatGPT වගේ දේවල් පාවිච්චි කරන්න. ඒ කියන්නේ මම කියන්නේ ඒවා අර හැම විටම අසයින්මන්ට් කරන්න වගේ දේවල් වලට යූස් කරන්න එපා. ඔයාලා දන්නේ නැති දේවල් තිබ්බොත් ඉගෙන ගන්න. දැන් අපි හිතමුකෝ C programming සම්බන්ධයෙන් හරි SQL සම්බන්ධයෙන් හරි දන්නේ නැත්තම් ඔයාලට පුළුවන් මේ දේවල් පොඩ්ඩක් ChatGPT දාලා ඉගෙන ගන්න. ඉගෙන ගන්න කියන්නේ ඒවලට තියෙන ගැටලුව මේ සෝල්ව් කරගන්න පුළුවන්. අර ඒවා එහෙම පොඩි වාසියකුත් ගත්තට කමක් නැහැ.
මොකද ඔයාලට ඉස්සරහට කොහොමත් ඔයත් එක්ක වැඩ කරද්දී මේ ඔය වගේ දේවල් වල උදව් ඕන වෙනවා. සම්පූර්ණ මේ ඔයාලට මම තව එක දෙයක් කියන්නම්. දැන් මම ඔයාලට කොහොමත් නෝට්ස් දෙනවනේ. ඔයාලා ඉම්පෝර්ටන්ට් පාර්ට්ස් මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා ඒවා නෝට් ඩවුන් කරලා වෙනම නෝට් එකක් මේන්ටේන් කරගෙන යන්න එක හොඳයි. දැන් ඒ කියන්නේ දැන් මම හදලා දෙන නෝට් එක ඒක ඔයාලා මේ නිකන් කියවගෙන ගිහිල්ලා තේරුමක් නෑ වගේනේ ඇත්තටම. ඒක මම හදපු එකක්. ඒකේ මොනවද තියෙන්නේ කියන එක මමයි දන්නේ. එහෙම නැතුව ඔයාලට පුළුවන් ඔයාලගේ නෝට් එකක් හදාගන්න. ඒ කියන්නේ ඔයාලට වැදගත් කියලා හිතන පොයින්ට්ස් ටික ලියලා ඔයාලට පුළුවන් නෝට් එකක් හදාගන්න. ඒ නෝට් එක ඔයාලට එක්සෑම් එකට යද්දි පොඩ්ඩක් බලලා ප්‍රශ්න ටිකක් එහෙම කරලා ඔයාලට කොන්ෆිඩන්ස් පිට යන්න පුළුවන්. දැන් ඔය BIT එකට එහෙම ආවම ගොඩක් මම නම් මේ කියන්නේ FIT එකට නම් මම ලොකුවටම නෝට්ස් හැදුවේ නැහැ. මේ අපිට තිබුණ කන්ටෙන්ට් එක එච්චර ලොකු නැති නිසා දැන් කන්ටෙන්ට් එක ලොකු නිසා ඔයාලට නෝට් එකකුත් මේන්ටේන් කරන් යනවා නම් හොඳයි. හරි. තව මොනවා හරි ගැටලු තියෙනවද? හරි. එහෙනම් මම සෙෂන් එක එන්ඩ් කරන්නම්. ලයිව් ජොයින් වෙන හැමෝටම thank you. good night.